කඨිනානිසංස ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෑමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපකාගීත් කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ උතුම් කඨින මහා පින්කමෙන් රැස්වන මහා පුණ්‍ය සම්භාරය අනුහසින් නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා. සාදු සාදු සාදු. පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ ගරු අනුශාසක ස්වාමීන් වහන්සේ වන ආනමඩුවේ සුමේද ස්වාමීන් වහන්සේ ප්‍රධාන, ඒ වගේම වැඩම වදාළ අපගේ අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන, ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද 2025 මහමෙවුනා භාවනා සුපුව පොල්ගහවෙල කඨින මහා පින්කම. මේ කඨින මහා පින්කම මෙවර බාරව කටයුතු කළේ ඉඹුල්ගස් දෙනිය පුරාණ හෙළ වෙදගෙදර පාරම්පරික දේශීය වෛද්‍ය ආයුෂ්විලෝන් පුජ්‍යලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක HR ධම්මික ප්‍රදීප් ප්‍රේමරත්න වෙද මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා, ආයුෂ්විලෝන් හර්බල් ඩ්‍රග්ස් පුජ්‍යලික සමාගම සහ ඉඹුල්ගස් දෙනිය පුරාණ හෙළ වෙදගෙදරට සම්බන්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා පවුලේ ඥාති හිතවතුනුත් සම්බන්ධ වෙනවා. ඒ වගේම අපේ වෙද මහත්මයාට විශාල පිරිවර සම්පත්තියක් තියෙනවා. ඒ නිසා ගොඩාක් දෙනා මේ පින්කමට එකතු වුණා. පුණ්‍ය අනුමෝදනාව පිටු 4ක් තියෙනවා. අවසාන තමයි පින් දෙන්නේ. හොඳේ. මේ මෙවර සිද්ධ වුණ කඨින මහා පින්කම හරිම ආදර්ශවත් කඨින මහා පින්කම. මම මේ කඨින පින්කම දිහා ගොඩාක් කල්පනාවෙන් බලාගෙන හිටියා. හරිම ආදර්ශමත් කඨින පින්කමක්. මේ කඨින පින්කමේ පෙනෙන විශේෂ කාරණාවක් තියෙනවා. මේ කඨින පින්කමේ වැඩිපුරම මේ කඨින පින්කමේදී කඨින චීවර පූජාවට අමතරව කරපු ලොකුම පූජාව තමයි ධර්ම දානය. මෙතුමා මේ කඨින පින්කමේ වැඩිපුරම ධනෙ වියදම් කළේ ධර්මය වෙනුවෙන්. ධර්මයට පුද පුදා, ධර්මයේ බෙද බෙදා කරපු කඨින මහා පින්කමක්. ඒ තුනුරුවන් වෙනුවෙන්ම
කාලය, ධනය, ශ්‍රමය වියදම් කරන මිල මුදල් පවා අවම වශයෙන් තමයි තමන්ගේ පැත්තට වියදම් කළේ. උපරිම තුනුරුවන් වෙනුවෙන් කළේ. මේ කටින පින්කම බාරගෙන මම ඒක ආදර්ශයක් නිසා කියන්නේ. හුදෙක් හිතේ එතුමාව වර්ණනා කරන අදහසක් නැහැ. නමුත් ආදර්ශයක් දෙන්න. මම දැක්ක කාරණා දෙකක් දැක්කා. එකක් ඕක මම ඒක විස්තර කරන්නම් ධර්මයට පුද පුදා කටිනේ කරපු හැටි. තව එකක් මට දැනුණා. ඒක හරිද දන්නේ මේ සතුට විඳ ගන්න එතුමාගේ හිත පොඩි වැඩි. සතුට ලොකුයි හිත පොඩි. ඒ කියන්නේ එච්චරම පින් කන්දරාවක් රැස් වුණා. මට දැනෙච්ච විදිහට එතුමා ඒ පින දිහා කන්දක් දිහා බලාගෙන ඉන්නා වගේ හැඟීමකින් ඒ කියන්නේ පින අඩු වුණොත් හිත ලොකු වුණොත් එහෙම ඒක දැනෙනවා අඩුයි. පින වැඩි වෙලා හිත පුංචි වුණාට පස්සේ අර බුදු සමිඳු දැක ගන්න නැතට ඉඩ මදි වුණා කියන්නේ. ඒ වගේ මම දැක්ක මේ මහා පින එතුමා ගොඩාක් උපේක්ෂාවෙන් තමයි දරාගෙන ඉන්නේ ලොකු පිනක්. මෙතුමා කටිනේ බොහෝ කාලෙක ඉඳලා බලාපොරොත්තුෙන් බාර අරගෙන කටිනේ බාරගත්තු ගමම්ම කළේ ධර්ම දානය දෙන්න ඕනේ කියලා පොල්ගහවල මහමෙවුනා භාවනා සුපුවේ වස් කාලේ පුරාම සෑම සෙනසුරාදා දවසකම වස්සාන ධර්ම දේශනා මාලාව ආරම්භ කළා. බොහෝ කාලයකට පස්සේ දහස් ගණන් දෙනා ධර්මය ඇහුවා පහුගිය කාලේ. එතකොට මේ ධර්ම දේශනා ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන් විදුලියෙන් විකාශනය කරගන්න කැමැති වෙන අනිත් අයත් එකතු කරගෙන එක දිගට ධර්ම දාණය දුන්නා. ඊළඟට පොල්ගහවල මහමෙවුනා භාවනා සුපුවේ විශේෂයෙන් මම ධර්ම ප්‍රචාරයට මම මාසේ බොහෝ දවසක් ධර්ම ප්‍රචාර කටයුතු වලට වඩිනවා. එයින් වාහනයට සහ සම්මාදම් මුදල් වශයෙන් මට ලැබෙන ආධාර යොමු කරලා පොල්ගහවල මහමෙවුනා භාවනා සුපුවේ දහම් ස්ටුඩියෝ එකක් හැදුවා. එතකොට දැන් ඒකේ කටයුතු අවසන්. ඕනම කෙනෙකුට ශ්‍රද්ධා රූපවාහිනිය සමග සම්බන්ධ වෙලා පොල්ගහවල අසපුවේදී ධර්ම දේශනා පටිගත කරන්න පුළුවන්. 100කට වුණත් ඉඳ ගන්න පුළුවන් විශාල ස්ටුඩියෝ එකක් ශ්‍රද්ධා රූපවාහිනී සංස්ථාවේ තියෙන ලොකුම පටිගත කිරීමේ මැදුර පොල්ගහවල ධර්මශාලාවට යාබදව දහම් ස්ටුඩියෝ එක හැදුවා. එහි කටයුතු අවසන් කරගන්නත් ඒ ධර්ම දාණයටත් වෙද මහත්තයා සම්බන්ධ වුණා. ඊළඟට මේ කටින පින්කමට සමගාමීවම පොල්ගහවල සති භාවනාව ආරම්භ කළා. එතකොට සති භාවනාව ආරම්භ කරලා ඉස්කෝලේ යන ළමයිට නිවාඩු කාලවල ඊළඟට කැම්පස් වල යන ළමයිට නිවාඩු කාලවල රැකියා කරන අයට සතියක් විතර හරි නිවාඩු අරගෙන පිරිමි පාර්ශවයට තරුණ පින්වතුන්ටත් උපාසකවරුන්ටත් සති භාවනාව ආරම්භ කළා. මේ කටින පින්කමට සමගාමීවමයි ඒ ආරම්භ කළේ. මේ දවස් ටිකේ නතර කළා තියෙනවා නොවැම්බර් ඉඳලා ඕනම කෙනෙකුට ඒ පිරිමි කට්ටියට උපාසකවරුන්ට තරුණ පුතාලට ඇවිල්ලා පොල්ගහවල සතියක් නැවතිලා බණ භාවනා කළා ධර්ම ඉගෙනගෙන ධර්ම සාකච්ඡා කරලා අර ගෙදරින් වෙන් වෙලා නෙක්කම්ම සෝය ටික දවසක් හරි ගත කරන්න මහාන වෙන්න බැරි වුණත් ජීවිතම කාලෙම අඩුම තරමේ සතියක් හරි මහාන වුණා වගේ ඉන්න නැත්තම් අන්න ඒකට අවස්ථාව හදලා තියෙනවා පොල්ගහවල සති භාවනාව. ඒත් මේ කටින පින්කමට සමගාමීව තමයි මේ එයත් ආරම්භ කළේ. ඊළඟට සංඝයාගේ කුටි සෙනසුම් පහසුව ගිලන් පහසුව අද සංඝයා 19කට බෙදන්න ඖෂධ පූජාවක් කළා.
ඖෂධ පූජාව සංඝයා 19කට. ඊළඟට සෑම සතියකටම පළතුරු පූජා කළා සංඝයා 100 ගණනකට. තුනුරුවන් විශේෂයි සංඝයා විශේෂයි පළවැල පූජාවේ ආනිසංස තමයි මාර්ගඵල පිණිස පින් සකස් වෙනවා. එතුමා කරගත් පින්. ඊළඟට අද සංඝයාට කටින චීවරයේ සමගම ත්‍රිපිටක පොත්, අටුවා පොත්, සෑම ස්වාමීන් වහන්සේ නමකටම දහම් පොත්, දහම් විශාල දහම් පරිත්‍යාගයක් කළා. එතකොට මේ කටිනේදී කටින චීවර පූජා වෙලාවේ ටිකක් සම්බන්ධ වුණාට එතන ධර්ම දාණයටම සියලු දෙනාම එක තැනකට ගෙනාවා. මම මේකයි කිව්වේ මේ කටිනේ ධර්මයට පුද පුදා කරපු එක. හැබැයි එතනින් ඉවර වෙලා නැහැ. මට දැන් දැනගන්න ලැබුණා මේ ධර්ම අනුශාසනා ඉවර වෙලා යනකොට ඔබ සෑම කෙනෙකුටම දහම් පොතක් පරිත්‍යාග කරන්න එතුමා සූදානම්ෙන් සිටිනවා. ධර්මයම ව්‍යාප්ත කළා. ධර්මයටම දන් දුන්නා. ධර්මයම දෙනවා. ධර්මයට පුද පුදා කරපු කටිනේ ධර්මාවබෝධයටම හේතු වේවා. ඒ පින මමත් ඔබ සතුටෙන් අනුමෝදන් වෙමු කියලා සාදු කියනවා. ඉතින් හරීම වටිනා කටිනයක්, හරි ආදර්ශයක්. ඒක ප්‍රතිපත්තියට අයිති දෙයක්. අනවශ්‍ය වියදම් මොකුත් නැහැ. මේ පින්කමෙන් පස්සේ ආයෙ ගන්න බැරි දෙයකට කියලා වියදම් කළා නැහැ. හැම දෙයක්ම එතුමාගේ ඉතින් කල්පනාව හරි සොඳුරුයි. ඉතින් ඒ නිසා අපි හොඳයි එහෙනම් දැන් කටිනානිසංස අහමු. කටිනානිසංස පිළිබඳව නම් මම හිතනවා ගොඩාක් අය බණ අහලා ඇති. නමුත් අද අපූර්ව කාරණාවක් කටිනානිසංස ධර්මානුශාසනාවට මා එකතු කරනවා. මුලින් සිහිපත් කරගත්තොත් පින්වතුනි ඇසලපුම් පෝයෙන් පසු දින වස් සමාදන් වෙන. එතකොට ඇසලපුම් පෝයට දායකයන් වස් ආරාධනා කරනවා. එතකොට වෙද මහත්තයා 100ක් නමකට අධික සංඝයාට මේ ස්ථානයේදී හිතවතුන් පවුලේ සියලු දෙනා එකමුතුව වස් ආරාධනා කළා. මේ පින්කමට කලින් මම මේ ඉඹුල්ගස්දෙනිය වෙද මහත්තයත් එක්ක කතා කළා. එතුමා මෙන්න මෙහෙම කාරණාවක් කිව්වා. ස්වාමීන් වහන්සේ මේ පින්කම ගොඩාක් සාර්ථක වෙන්න හේතුවක් තමයි එතුමාගේ බිරිඳ මේ පින්කමට වචනයකින්වත් බාධා කළා නැහැ කියලා. මොකද මේ දහං ස්ටුඩියෝ එකේ අවසානයේට අපිට ඇත්තටම විශාල මුදලක අඩුපාඩුවක් ආවා. එතකොට මේ පින්කමත් කටිනෙත් ඔන්න මෙන්න කියලා එතුමා ආධාරය කරනකොට කිව්වේ මේ පින්කම නිසාවත් ඉදිරියට අපිට ගොඩාක් වැඩ තියෙනවනේ, සල්ලි මදි වෙයි, එහෙමවත් වචනයක්වත් කිව්වේ නැහැ කියලා. එයාගේ හිතේ තියෙන දුක තමයි මට තව දෙන්න නැත්තම් කියන එක. ඒක පින්නට පින්න පෑහිලා යනවා කියන එක දුර්ලභ කාරණාවක්. හරි, අපි ඒවට මොනවද කරන්න ඕන පින් කියලාත් අද කතා කරමු. ඒ නිසා මේ පින සම්පූර්ණයෙන් මේ පවුලේ අය හිතවතුන් සියලු දෙනා කරාම සියලු දෙනා තෙමී යන වැස්සක් වාගේ මේ පුණ්‍ය වරුසාව ඔබ සියලු දෙනා තෙමී යන විදිහට වැස්සාද. ඉතින් වස්තුම් මාසේ ගරුතර මහා සංඝරත්නයේ වස් වාසය කරලා වස් පවාරණය කරනවා වප්පෝයට, ඔක්තෝබර් පෝයට. ඔක්තෝබර් පෝයේ ඉඳලා නොවැම්බර් පෝයට දක්වා කාලෙට කියනවා චීවර කාලය කියලා. ඒ කාලේ විතරයි කටින පින්කම් කරන්න පුළුවන්. මේ කටින චීවරය කියන එක හැමදාම කරන්න බෑ. සංඝයා 100 ගාණක් හිටියත් එක කටින චීවරයයි. එක ආරාමයක දායකයෝ 10 ගාණක් හිටියත් එක කටින චීවරයයි. කටින චීවර පූජාව භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාළේ බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්න බුදුරජාණන් වහන්සේගේ සමීපේ වස්වසන්ඩ පාවේයක කියන නගරේ ඉඳලා භික්ෂුන් වහන්සේලා 39ක් වැඩියා. නමුත්
බුදුරජාණන් වහන්සේ සමීපයට එන්න ප්‍රථම ඇසල පොය උදා වුණ නිසා ඔන්න මෙන්න දුර තියෙද්දින් වස් වැසුවා. ළඟ වස් වසන්න බැරි වුණා. වප්පෝයෙන් වස් පවාරණය කරලා මහා වරුසාවේ භාග්‍යතුන් වහන්සේ දකින්න වැඩම කළා. එක දිගට නොනවත්වා වහින වැස්ස නිසා උන්වහන්සේලා ගොඩාක් තෙමුණා. ඒ තෙරුන් වහන්සේලා ගොඩාක් ප්‍රතිපත්ති ගරුකයි. දුතාංග ගුණයෙන් යුක්තයි. ඒ නිසා තුන් සිවුරෙන් බැහැරව වාසය කරන්නේ නැහැ. යන්නේන සෑම තැනකම සිවුරු තුන තියෙනවා. අර වැස්සෙන් තෙමෙනකොට සිවුරු තුනම තෙමුණා. අන්දනේ තනිපට සිවුර දෙපට සිවුර. සමහර සංඝයා වහන්සේලා ලිස්සල වැටුණා. මඩ ගෑවුණා. වලවල් වල වැටුණා. සිවුරු ඉරුණා. ගොඩාක් කරදර ගොඩේ මහා වැස්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 39ටම අනුපිළිවෙල කතාව සහිත දහම් කතාව වදාලා. ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට ඒ 39ම ඉඳගෙන ඉන්න ආසනයේම අරහත්ත්වයටපත් වුණා. ඒ විලාවේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මෙතරම් ඉඳුරන් මෝරා ගිය මෙතරම් ප්‍රතිපත්තිගරුක භික්ෂූන්ට දැන් රහත් වෙලාවත් නැගිටලා ඇඳගන්න වේලිච්ච සිවුරක් නැහැ. අමතර සිවුරකුත් නැහැ. මේ භික්ෂුන් වහන්සේලා සිවුරු හොයන්න කියලා ගමට යන්නෙත් නැහැ. ඒ නිසා ප්‍රතිපත්තියට හානි නොවෙන්නත් ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලාට පහසුව පිණිසත් පිළිවෙතේ යෙදෙන භික්ෂූන්ට සිල්පද 5ක් ලිහිල් වෙන ආකාරයට යම්කිසි ක්‍රමයක් අනුදැන වදාරන්න ඕන කියලා අතීතයේ බුදුවරුන්ගෙන් පටන් පැවතගෙන එන කටින ජීවරය අනුදැන වදාලා. අනුජානාමි භික්කවේ කටිනං අත්තරිතුම් කියලා. ඒ කටින ජීවරයේ භික්ෂුන් වහන්සේ නමකට ලැබුණට පස්සේ ඒ භික්ෂුන් වහන්සේ කටින ජීවරයට අදාළ විනය කර්ම කළාම සිල්පද 5ක් ලිහිල් වෙනවා. ඒ ලිහිල් වෙන සිල්පද 5 ගැන අපි කතා කරමු. ඒ භික්ෂූන්ට ඒ සිල්පද ලිහිල් කරගන්න ලැබෙන විශේෂ ජීවරයක් නිසාත් ප්‍රතිපත්තිය නිසාම උපදින ජීවරයක් නිසාත් ඒ කියන්නේ පැවිදි උපසම්පදාව තියෙන්න ඕන කටිනේ පූජා කරන්න. ඒ ස්වාමීන් වහන්සේලා අනිවාර්යෙන් වස් වසන්න ඕන. ඒ වස් රැකගෙන ඉන්න ඕන. වස් පවාරණය කරන්න ඕන. ඒ වගේ අර ධර්ම විනයට මුල් තැන දීගෙනම ප්‍රතිපත්තියක හැසිරීම මුල් කරගෙන මේකට දෙන චීවරයක් තමයි කටිනේ කියන්නේ. ඒ නිසා මේ කටිනේ කියන එක මහා මේරු පර්වතයේ තරම් තුන් සිවුරු පූජා කළත් ඊට වඩා ආනිසංස වැඩි කියනවා එක කටින චීවරයක් පූජා කිරීමේ පින. භික්ෂුන් වහන්සේලාගේ ශික්ෂාවට පහසු වීම පිණිස පූජා කරන මේ සීලයේ දෝෂ දුරු කිරීම පිණිස පූජා කරන චීවරයක් නිසා මේ චීවර පූජාව මහත්ඵලයි කියනවා. බුදුවරු පසේ බුදු මහා ශ්‍රාවකවරු අනිවාර්යෙන් සංසාරේ කටින චීවර පූජාවක් කරලාම තියෙනවා කියලා. ඒ නිසා නිවන් කරා යන කෙනාට ඒ නිවනේ පුණ්‍ය සංස්කාරය ස්ථිර කරවන මහා පිටක් තමයි කියනවා කටින චීවර පූජාව. පින්තුණි අපි වුණත් මේ කටින චීවර පූජාවට මෙතරම් මනාප මෙතරම් පැහැදීමෙන් කටිනේ ගැන කතා කරන්නේ එක්තරා සුවිශේෂී ආනිසංසයක් දැකලා. ඒ තමයි කටිනේ කියන්නේ සිඳින්න බෑ. මහා මේරු පර්වතයේ දියමන්ති පර්වතයක් සොලවන්න කඩන්න බෑ වගේ සොලවන්න බැරි ස්ථිරසාර දැඩි දෘಢතර පිනක් සකස් වෙනවා කටින චීවර පූජාවෙන් ඒ දායකයාට අනුමෝදන් වන අයට. මොකද්ද සිඳින්න බැරි, මොකද්ද කඩන්න බැරි, මොකද්ද වෙනස් කරන්න බැරි? පින්වතුනි
යම්කිසි කෙනෙකුට මඟඵල ලබන්න පිනක් තියෙනවා නම් නිවන් අවබෝධ වෙන්න පිනක් තියෙනවා නම් ඒක ස්ථිරසාර කරවනවා වෙන කර්මයකින් ඒ පිනට අභියෝග කරන්න සිඳින්න බැරි තරම් ස්ථිරසාර කරවනවා කටිනයක් කරපු පින්බලෙන්. දැන් රහත් වෙනවා නම් එයා රහත් වෙනවාමයි කියලා එකක් නැහැ. නිවන් දකින්න කෙනා නිවන් දකින්නවාමයි කියලා එකක් නැහැ. ඒක නැති වෙන්න පුළුවන්. ඔබ අහලා තියෙනවා අජාසත්ත ඉස්සෙල්ලාම බණ අහලා බුදුරජාන් වහන්සේ ළඟින් පිටත් වුණ වෙලාවේ බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි පීතෘ ඝාතක කර්මය කළේ නැත්නම් ඔය අජාසත්ත ඔය ඉන්න ආශ්‍රයේම සෝවාන් වෙනවා කියලා කිව්වා. බලන්න සෝවාන් වෙන්නත් පින තිබිලා පීතෘ ඝාතක කර්මෙන් එක ඡේදනය කළා. ඡේදනය කළා. මහාදන සිටුවරයා හිඟා කකා ඉන්නකොට තමන්ගේ බිරිඳත් එක්ක වීදියේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද තරුණ කාලේ මහණ වුණා නම් ওই සිටුතුමා රහත් වෙනවා සිටු දේවිය අනාගාමී වෙනවා. මැදි වයසේ පැවිදි වුණා නම් සිටුතුමා අනාගාමී වෙනවා දේවිය සකදාගාමී වෙනවා. සී කල්පනාව තියෙන කාලේ පැවිදි වුණා නම් ওই දෙන්නම සෝවාන් වෙනවා. ආනන්ද දැන් කිසිම කුසලයක් උපද්දවන්න බෑ. මරණින් මත්තේ මේ දෙන්න නිරේ උපදින්නේ කිව්වා. බලන්න රහත් වෙන්න පින තිබිලා මඟඵල ලබන්න පින තිබිලා අසත්පුරුෂ ආශ්‍රය නිසා ඒ පින ඡේදනය වෙලා ගියා. ওই කර්මවල තියෙනවා උපඝාතක කර්මය, උපපීඩක කර්මය කියලා. උපඝාතක කර්මය කියන්නේ කර්මයේ තවත් කර්මයකින් කපලා දානවා. උපපීඩක කර්මය කියලා කියන්නේ ඒ පින හෝ පව හෝ විපාක දෙන්නේ නැති වෙන්න ප්‍රතිවිරුද්ධ කර්මයෙන් පීඩණයටපත් කරනවා. මේ කටින පින කරපු කෙනෙකුට නිවන් දකින්න පින උපඝාතනය වෙන්නෙත් නැහැ, උපපීඩණයටපත් වෙන්නෙත් නැහැ. ඒක අපිට අත්‍යවශ්‍යම දෙයක්. මොකද විශේෂයෙන් එහෙම අදහෙට නෙවෙයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මේ මහ පොළොව ගව් 7ක් වැඩෙන්න යන කාලයකින් තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. අවුරුදු 18 පොළොව අඟලයි වැඩෙන්නේ. මේක ගව් 7ක් වැඩෙන්න යන කාලෙකින් තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ කාලේ ඉපදිලා කාගෙන් හරි අතින් තමන්ගේ අම්මා මැරුණොත් එහෙම මෛත්‍රී බුද්ධ ශාසනෙත් නිරේ. තාත්තා මැරුණොත් එහෙම මෛත්‍රී බුද්ධ ශාසනෙත් නිරේ. චෛත්‍යයක් තමන්ගේ අතින් කඩලා නිදන් ගත්තොත් වන්දින පුදන පූජනීය බෝධි වෘක්ෂයක් නපුරු හිතින් කැඩුවොත් කැපුවොත් කෙටුවොත් ඒව කොහොම කල්පයක් නිරේ යන කර්ම ඒව සිද්ධ වුණොත් මේක භයානක සිද්ධියක්. නමුත් තමන් තුළ පුණ්‍ය බීජය ඉපදිලා නම් දෙව්ලොවදී හෝ මෙත් බුදු සසනේ හෝ ධර්මය අවබෝධ කරන පුණ්‍ය සංස්කාරය තියෙනවා නම් කටින චීවර පූජාවක පින්බලයෙන් අන්න ඒක සුරක්ෂිත කරවනවා. එයාට නිර්වාණ අවබෝධයට යන තාක්කල් ඒ අවබෝධය ලබා දීමට බාධා පිණිස පවතින කර්ම සිද්ධ වෙන්නේ. සමහර ගෙවල් වල ඉන්නවා දරුවෝ අම්මලා තාත්තලාත් එක්ක රණ්ඩු කරනකොට පොඩි කෝපේ ආපුන් අතපය දික් කරගෙන ගහන්න බනින්න යනවා, සමහරට ගහනවා බයිනවා. වෙලාවට ප්‍රවෘත්ති වලට අපිට අහන්න ලැබෙනවා සමහර දරුවෝ දෙමව්පියෝ මරනවා. එක ළමයෙක් මට මේ අවුරුදු කිහිපයකට කලින් ප්‍රවෘත්තියක් ඇහුවා. කම්පියුටර් ගේම් වලට ඇබ්බැහි වෙලා තාත්තා එපා කියලා මේකට තරහ ඇවිල්ලා ළඟ තිබ්බ පීයෙන් බෙල්ල කපලා තාත්තගේ. කඳ එක පැත්තක බෙල්ල එක පැත්තක. ආයෙ ගිහිල්ලා ඉඳගෙන කම්පියුටර් යූස් කරනවා. ආයෙ ගේම් ගහනවා. සී කල්පනාව නැහැ. පීතෘ ඝාතක කර්මය තප්පරේට එනවා මරන්න ඕනම් කියලා. අනාගතයට තියෙන බය මේක. නමුත් ඕව අහනකොට අපිට හිතෙනවා
අපිට සමහරවිට අම්මලා තාත්තලා ගැන තරහ යන අවස්ථා එනවා ගෙදර ඉද්දි. එහෙම ආවට අපේ අත ඉස්සෙන්නේ නැතුව අපි බ්‍රේක් වෙනවා. සමහරට කියන්න යන බරපතල වචන කියවෙන්නේ නැතුව අපි බ්‍රේක් වෙනවා. කවදාවත් මුන්දලා මැරියනිල්ල කියලා එහෙම චේතනා හටගන්න නැතුව අපි බ්‍රේක් වෙනවා. ආන්න එහෙම එයාව ආරක්ෂා කරගෙන භයානක පාපයකට යන්නේ නැතුව එයාව ඇදලා ගන්න ශක්තිය තියෙනවා කඨින පිනක අනුභවය තුළින්. ඔන්න ඔය ධර්ම අවබෝධයට තියෙන බාධා දුරු වෙලා ධර්ම අවබෝධය ස්ථිර කරවීමම කියන පිනමයි පෙරටු කරගෙන ලොකු ස්වාමීන් වහන්සේ වුණත් මේ අසපු සංචිතේම උත්කර්ෂවත් අයුරින් මේ පිං රැස් වෙන කටිනේ සිද්ධ කරන්නේ. ධර්මාවබෝධයටම උපකාර පිණිසයි. ධර්මයෙන් බැහැරව නන් නෙවෙයි. ඉතින් ඒ ලොකු ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච අභිමතාර්ථ මම හිතනවා ඒ අදහසට සාධාරණයක් මේ කටිනෙන් සිද්ධ වුණා. ඒක අපි මෝනිච්චාවක් නැතුව කට පුරා එක හිතින් කිය යුතු වචනයක්. ධර්මාවබෝධයට උපකාර වන කටිනයක් මෙවර කෙරුණා කියන එක මං කිය යුතු කරුණක්. ඊට පස්සේ දුවේ පුතේ පින්වතුනි කටින චීවර පූජාවක ආනිසංස තමයි Tamanට ලැබෙන්න තියෙන ලෝකෝත්තර ප්‍රතිඵලේ මොන ක්‍රමයකින්වත් නොලැබී තියෙන්නේ ලැබෙනවමයි. බුදුරජාණන් වහන්සේ අවස්ථා ගණනාවකදී කාන්තාවන්ගේ පැවිද්ද ප්‍රතික්ෂේප කළා. එනමුත් මහා ප්‍රජාපති ඇතුළු කුල කතුම් 500ක් බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව අෂ්ටගරු ධර්මයේ තුලින් ලබා ගත්තා. ඔවුන් 500ම සංසාරේ පසේ බුදුවරුන් වස්වසවල චීවර පූජා කරපු පින් තිබුණාය. බද්දජී කුමාරයා ගිහි ඇඳුම පිටින් සර්වාභරණයෙන් සැරසිලා දොරකොඩ ඉද්දින් ඔහුගේ තාත්තා තමයි ගෙදර භාග්‍යතුන් වහන්සේ වඩම්මලා බද්දිය සිටුතුමා දානයක් දෙනවා. පුතාටවත් කියලා නැහැ. පුතා කම්සැප විඳ විඳ මාළිගා 3ක ඉන්නේ. ඒ පුතාගේ සැපයට බාධාවක් වෙයි කියලා දානෙටවත් කතා කළේ නැහැ. නමුත් පුතා මාළිගාවෙන් එළියට ඇවිල්ලා මේ මිනිස්සු නැහැ කොහේ ගියාද කියලා තොරතුරු අහනකොට අද මෙහෙම දානයක් කියලා ආරංචි වෙලා ආරාධනාවක් නැතුවම දන්හල හොයාගෙන ගියා. යනකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව පටන් අරන් දොරකොඩ ළඟ ඉඳලා සර්වාභරණයෙන් සැරසිච්ච බද්දී කුමාරයා බණහද්දී ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොටම උතුම් වූ අරහත්ත්වයට පත් වුණා. බලන්න පින්වතුනි හිටපු තැන ධර්ම අවබෝධයට බලපෑවේ නැහැ. ඇඳපු ඇඳුම ධර්ම අවබෝධයට බලපෑවේ නැහැ. හිටගෙනද හිටියේ ඉඳගෙනද හිටියේ කියන එක ධර්ම අවබෝධයට බලපෑවේ නැහැ. ආරාධනා නොකලත් නොදන්නවා තිබ්බත් Tamanට අවබෝධ වෙන තැනට කැරකිලා යනවා. ඒ බද්දිය කුමරු සංසාරේ පසේ බුදුරජාන් වහන්සේලා 7 නමකට වස්වසවල චීවර පූජා කරපු පින තමයි ඒ විපාක දුන්නේ. කටන චීවරයේ ආනිසංස එහි ධර්ම අවබෝධය කොහොම හරි ලැබෙනවා. ඊට පස්සේ පින්වතුනි ගොඩාක් විස්තර තියෙනවා. මහා කශ්‍යප මහරහතන් වහන්සේ සුගත් මහා චීවර ධාතුව පෙරෙව්වා. ඒ උත්තමයා කලින් පසේ බුදුරු 500කට දිවි හිමියෙන් දිවි තිබෙනතුරු වස්වසවල සිවුරු පූජා කරපු පින්වන්තේ. කටින චීවරයකට වස්ත්‍ර කඩක් මදි වෙලා උදුරු සලුව පූජා කරපු පින්වන්තේ. අපේ බුද්ධ ශාසනයේ අත්‍යන්ත බ්‍රහ්මචාරී මුනිවරයෙක් වුණා. පැවිදි වෙන්න ගෙදරින් පිටත් වෙනකොට බුදුරජාණන් වහන්සේම ඉස්සරහ වැඩ හිටියා.
බුදුරජාණන් වහන්සේගෙන් අනුශාසන ලැබලා දවස් 7න් අරහත්ත්වයට පත් වුණා. ওই විදියට ධර්මයට ධර්ම අවබෝධය කරන්න තියෙන අවස්ථාව ආරක්ෂා වෙන පිනක් තමයි පින්වතුනි කටින පින. ඔන්න ඔය අර්ථයෙන් තමයි කටින පින්කමට ආසා කළ යුත්තේ. එතනින් මෙහා තව ආනිසංස තියෙනවා. අපි ගත්තොත් එහෙම සිවුරක් පූජා කළොත් වස්ත්‍ර පූජාවේ ආනිසංස තමයි දෙවි කෙනෙක් අහනවා ලස්සන වෙන්න මොනවද පූජා කරන්න ඕන කියලා. ලස්සන වෙන්න පූජා කරන්න ඕනේ වස්ත්‍ර කිව්වා. ලස්සන වෙන්න කරන්න ඕන දේවල් මොනවද? ක්‍රෝධ නොකිරීම. ලස්සන වෙන්න දන් දෙන්නේ කොහොමද කියලා ඇහුවා. ලස්සන වෙන්න දන් දෙන්නේ ශ්‍රද්ධාවෙන් දන් දෙන්න ඕන. වස්ත්‍ර පූජා විපාකයක් තමයි ලස්සන ලැබෙනවා. වස්ත්‍ර අතර අග්‍රම වස්ත්‍රේ කටින වස්ත්‍රේ. ඒතර අග්‍ර ලස්සන ලැබෙන්නේ. අඩුපාඩුවක් කියන්න නැහැ. වස්ත්‍ර පූජාවේ ආනිසංසයක් තමයි සිල් රකින්න පුළුවන් වෙනවා. ඒ හේතුව වස්ත්‍ර පූජාවේ සාමාන්‍යයෙන් ඇඳුමකින් කරන්නේ ලැජ්ජා බය ඇති වෙන තැන් වසා ගන්නවා. වැසිය යුතු තැන් වසනවා ඇඳුමකින්. එතකොට මේ නිවන් මාර්ගයේ වැසිය යුතු දේවල් තියෙනවා. ඇස කෙලෙස් ඇති වෙන රූප වලින් ඇහැ වහන්න ඕන. කෙලෙස් ඇති වෙන ශබ්ද වලින් කන වහන්න ඕන. කෙලෙස් ඇති වෙන ගඳ සුවඳෙන්, කෙලෙස් ඇති වෙන රසයෙන්, කෙලෙස් ඇති වෙන පහසෙන්, කෙලෙස් ඇති වෙන සිතිවිලි වලින් ඉන්ද්‍රියන් වහන්න ඕන. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. සමහර අයට බලන්නකො ඉක්මනට ලැජ්ජ බය උපදිනවා. සමහර අයට එහෙම ලොකුට ලැජ්ජ බයක් නැහැ. සමහර අයට හරි බයයි අපාය යන්න. ආයි ඉපදිලා මේ කර්ම විපාක විඳින්න වෙයි කියලා ඉක්මනින් සසර බය එනවා. නමුත් සමහර අයට ගානක්වත් නැහැ. අපායක් ගැන වගක් නැහැ. ලැජ්ජ බය ගැන වගක් නැහැ. කටට එන වචන ඔක්කොම කියනවා ෆිල්ටර් කිරිල්ලක් නැහැ. මේක මං කියන්න ඕනිද නැද්ද? අම්මා තාත්තා ළඟ මම මේක කියන්න ඕනිද නැද්ද? එහෙම හිතිල්ලක් නැහැ. හේතුව ලැජ්ජ බය නැහැ. ඉන්ද්‍රිය සංවරේ නැහැ. ඉන්ද්‍රිය සංවරේ ලැබෙන්න හේතු වෙන පිනක් තමයි වස්ත්‍ර පූජාව. අග්‍ර චීවරය, අග්‍ර වස්ත්‍රයේ කටින වස්ත්‍රය. ඒ නිසා ඉන්ද්‍රිය සංවරයේ උතුම් ආකාරයෙන් හට ගන්නවා. ඉන්ද්‍රිය සංවරයේ තියෙන කෙනාට ත්‍රිවිධ සුචරිතේනවා. පන්සිල් පද පහ රැක ගන්න පුළුවන්. ඒ නිසා සීල් රකින්න උපකාරී වෙන උතුම් පිනක් තමයි මේ චීවර පූජාව. ඊළඟට පින්වතුනි දැන් මං කියුවානේ මේ කටින ආනිසංස කියන එක ඇත්තටම මූලිකවම ලැබෙන්නේ භික්ෂුන් වහන්සේලාට. කටිනේ පූජා කරපු ගමම්ම ඒ කටිනේට අදාළ විනය කර්මය දැන් අපේ ස්වාමීන් වහන්සේලා කළා. ඒ විනය කර්ම කරලා කටිනේ ලැබුණට පස්සේ ශික්ෂාකාමී භික්ෂූන්ට ආනිසංස 5ක් ලැබෙනවා. පළවෙනි ආනිසංසය තමයි අනාමන්තචාරය. ස්වාමීන් වහන්සේලාට සිල්පදයක් තියෙනවා. තවත් ඉන්න භික්ෂුවකට හෝ තවත් කාටවත් කියන්නේ නැතුව ගමට යන්න බෑ. හිතුවකේ ගම්වල ඇවිදින්න යන්න බෑ. තව කෙනෙකුට දැනුම් දීමක් අවසර ගැනීමක් ඕන. කටින වස්ත්‍රේ පූජා කළාට පස්සේ කටිනේ ආනිසංස විදියට ඒ ස්වාමීන් වහන්සේට කාටවත් නොදන්නවා ඕන වෙලාවක ගමට යන්න පුළුවන්. ඊට පස්සේ ආන්න ඕක ස්වාමීන් වහන්සේලාට ඔය ආනිසංසය ලැබෙනකොට දායකයාට තව ආනිසංසයක් ලැබෙනවා. ඒ තමයි සක්විති රජ කෙනෙක් ගැන උදාහරණයට ගත්තොත් සක්විති රජුරෝ ගමනක් බිමනක් යනකොට කාගෙන්වත් අවසරයක් ඕනේ නැහැ. නිදහසේම යනවා. අහසින් හරි වතුර උඩින් හරි රතයෙන් හරි සක්විති රජුරන්ට ගමන් බිමන් යනකොට කාගෙන් හරි අවසර ඕනේද?
දායකයාට ඒ වාගේ නිදහස හම්බ වෙනවා කියනවා කටින චීවර පූජාවේ පුණ්‍ය විපාකයක් විදිහට. දැන් ওই ළමයි හැම සමහර අය නිතර අඬ වැඩියාවක් තියෙනව නේද? මේ මොන කරදරයක්ද යන හැමතැනම කියන්න ඕන. කොහෙද යන්නේ? අරක කලේ මොකද? මේක කොලේ මොකද? නිතර අහනවා පුදුම වදයක් කියලා කියනෝනේ. ඒ කියන්නේ ඔබට නිදහස් නැහැ. කටින චීවර පූජා කරපු පින්බලයක් තියෙන කෙනෙක් ගැන අනිත් අයට අවිශ්වාස හටගන්නේ නිදහස දෙනවා. මහාන මේක නම් ගොඩාම වටින පින්කම මහාන වෙන්න කෙනෙකුට. අද කාලේ කොච්චර තරුණයෝ කැමතිද මහාන වෙන්න? නමුත් අවසර ලැබෙන්නේ නැහැ. එක්කෝ අහන්න බයයි. මේක ඇහුවොත් මොකක් වෙයිද කියලා. ඕනතරම් නිදහස ලැබෙන පිනක් කියනවා කටිනේ කියන එක. බලන්නකෝ ළඟදීන් මට මේ පෙරේද දවසක තරුණ පුතෙක් අවුරුදු 23ක වගේ මට ඇවිල්ලා මාත් එක්ක කතා කරගෙන ඉන්න ගමන් කෝ ස්වාමීන් වහන්සේ මං ළඟදී මේ වීඩියෝ එකක් බැලුවා චිත්‍රපටියක්. දැන් මම දන්නේ දැන් මොකද්ද මේ කොල්ල කියන්න හදන්නේ කියලා. ඒ චිත්‍රපටියේ තිබ්බේ මේ ඒ දරුවෙක් ලැබෙනකොටම අම්මා ඒ මිසීට කිව්වලු පෙකිනිවැල කපන්න එපා කියලා. එතකොට ඒ දරුවා එච්චරම දරුවා තමන්ගෙන් අයින් වෙනවට කැමති නෑ. එතකොට මිසීට පෙකිනිවැල කපන්න දීලා නෑ මේ චිත්‍රපටිය. එතකොට ළමයාත් දැන් ලොකු වෙනවා අම්මත් ඉන්නවා. එතකොට ළමයා කොයි හරි ගියත් අම්මා පෙකිනිවැලෙන් මෙහෙම ඇදලා ගන්නවා. ඉතින් පොඩි කාලේ ඔහම හිටියට ලොකු වෙනකොට දැන් ළමයාට ලොකු කවදයක් මේක. පැහැදිලි නේද? ඊට පස්සේ ඔන්න තව මොනවද ওই චිත්‍රපටි වෙච්ච ගොඩක් කතා කරලා මට කිව්වා හාමුදුරනේ මමත් ඒ වගේ කිව්වා. මගේ ගම බදුල්ල කිව්වා. මං රස්සාව කරන්නේ මේ කඩවත කිව්වා. බදුල්ලේ ඉඳලා කඩවතට පෙකණිවැල දිගයි කිව්වා. අම්මා රෑ කෝල් කරලා පුතේ නිදාගත්තද? එළාම් එක තිබ්බද? කොහෙද ගියේ? දැන් බෝඩිමට ආවද? බැරි වෙලාවත් ඔය එකකටවත් උත්තර දුන්නේ නැත්නම් කෝල් එක ඉස්සුවේ නැත්නම් එක දිගට කෝල් කරනවලු. ආය උදේ පාන්දර නැගිට ගමන් අම්මේ මං නැගිට්ටා කියලා මැසේජ් එක දාන්න ඕන. මැසේජ් එක දැම්මේ නැත්නම් එක දිගට කතා කරනවලු. දැන් වැඩ දැන් ඉන්ටර්වල් එක ඒ කොහොම අම්මට හම්දුරනි මං දැන් කඩවතට වැඩට ඇවිල්ලා අවුරුදු 3යි 3ේම ඔය පෙකණි වලින් ගැට ගහලා ඉන්නේ කිව්වා. කටින චීවරය පූජා කරපු කෙනෙකුට සක්විති රජ කෙනෙකුට වගේ නිදහස භුක්ති විඳින්න පුළුවන් කියනවා. මේ අයගේ නිදහස අනිත් අයට අයහපතක් වෙන්නේ නැහැ. මොකද මේ නිදහස මෙයාට ලැබෙන්නේ පිනක් මුල් කරගෙන. කටින පිනක් මුල් කරගෙන ලැබෙන්නේ. ඒ නිසා මේ නිදහස මෙයා අයාලේ යොදවන්නේ. හරි ස්වාමීන් වහන්සේට ලැබෙන දෙවෙනි ආනිසංසය අසමාදාන චාරය. දැන් මේකෙත් මම කැමති ආනිසංසය තමයි මා පැවිද්දකට යද්දී මට කවුරුත් බාධා කරන්නේ නැත්තම් මා ධර්මය අහද්දී මට කවුරුත් බාධා කරන්නේ නැත්තම් මා දහම් දෙසද්දී ඒකට කවුරුත් බාධා කරන්නේ නැත්තම් මා නිවන් මාර්ග වඩද්දී මා බණ භාවනා කරද්දී පින්වතුනි පණ්ඩිත සාමණේරයන් වහන්සේ භාවනා කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇවිල්ලා කුටියේ දොර ආරී කියලා බුදුරජාණන් වහන්සේ කුටියයි සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩින තැන අතරට වඩිනවනේ. අර භාවනාවට බාධාවක් නොවෙන්න භාවනාවෙන් නැගිටිනකොට දාන්නේ නැති වෙයි කියලා ඉර මණ්ඩල කැරකෙන්නේ නැතුව තියෙනවනේ පින්වතුනි. ඉර කැරකෙන්නේ නැහැ.
අර ස්වාමීන් වහන්සේ භාවනාවෙන් නැගිටින කල් ඉර තියෙන්නේ උදේ 10ට තියෙනවා වගේ උඩට එන්නේ නැහැ ඉර හඳ පවා නතර වෙනවා පින්වතුනි පින් තියෙන කෙනාට. ඒ ස්වාමීන් වහන්සේ දානේ වැළඳුවාට පස්සේ තමයි ඉර හැරුණේ අනිත් පැත්තට. ඒ නිසා නිවන් කරා යන මගේ ගමනට අනේ මේ පින් බලෙන් කිසිදු බාධාවක් නොවේවා. ඒ ඇති සක්විති රජ වෙලා නම් කොච්චර ඉන්න ඇතිද නේද? නිදහස නම් ඕන තරම් භුක්ති විඳලා ඇති සංසාරේ. කරගත්ත දේකුත් නැහැ. දෙවෙනි ආනිසංසේ අසමාදානචාරය. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නමකට සිල්පදයක් තියෙනවා තුන් සිවුරෙන් වෙන්ව වාසය කරන්න බෑ. ඒ නිසා මේ කාලේ සංඝයා ගමට ගියා සිවුරු තුනෙන්ම වැඩිය. ඒතර මේ කඩන ජීවරයත් එක්ක එක සිවුරක් ඕන තැනක තියලා නිදහසේ යන්න පුළුවන්. සැහැල්ලු ජීවිතෙත් තව සැහැල්ලු කරනවා. ඊටකොට මේකේ පුණ්‍ය විපාකයක් තමයි ඒ අර සංඝයාට සැහැල්ලුව පහසුව දුන්න එක නිසා දායකයාට ලැබෙනවා සක්විති සැපක්. සංක්විති රජුරෝ යන තැන කෑම බීම බඩු මුට්ටු උස්සගෙන යන්නේ නෑ. නිදහසේ යනවා යන තැන කෑම බීම ඕන දෙයක් තියෙනවා. ඒ කියන්නේ කටින පින්කමක් කරපු කෙනාට ඒකේ පුණ්‍ය විපාක එද්දී ලෞකික වශයෙන් එයාට යන තැන සැප සම්පත් පහළ වෙනවා. ඕක කියනකොට මට මතක් වුණේ සමහර මිනිස්සු ඉන්නවා ගමන් බිමන් යනකොට එයාලට අත්දැකීමෙන් තියෙනවා වතුර බින්දුවක්වත් නැහැ කොහෙවත් ගියාම. ඒ නිසා කියනවා ගමනක් යන ලැහැත් වෙනකොට පැනඩෝල් පෙත්තේ ඉඳලා ලැහැත්ති කර ගන්නවා. වතුර බෙහෙත් රෙදි අරකද මේකද අපේ අම්මේ දවස් දෙක තුනකට යන්නේ බලන්න ඕන බෑකේ ලොකු. ඇයි එයාට තියෙන අත්දැකීමෙන් එයා දන්නවා මගට බැස්සට පස්සේ මොනවා වෙයිද දන්නේ නැහැ කියලා ඔක්කොම අරන් යන්නේ. බර වැඩි. සමහර අයට පුදුම විශ්වාසයක් තියෙනවා මට අවුලක් වෙන්නේ නැහැ මට මොනවා හරි ලැබෙයි කියලා නිදහසේ අඳුන් දෙක අරන් පාරට බහිනවා. කවදාවත් බඩගින්න ඉඳලා නැහැ. පැහැදිලිද? යන තැන සැප සම්පත් උපකාර පහළ වෙන පිනක් තමයි කියනවා. ලෞකික වශයෙන් පින්වතුනි කටින චීවර පූජාව මම කැමති මේකෙන් මම යන තැන කලන මිතුරු මුණ ගැසේවා. යන තැන මට දහං ඕදන් ලැබේවා. යන තැන මා අසත්පුරුෂයක් අතර අතරමං නොවි සත්පුරුෂයන් ළඟ සුරැකේවා. මා පැවිදි වෙන තැන දහමම මා සොයන දහමම මා සොයන ගුරු ඇසුරම එතන තියෙනවා නම් කොයි තරම් හොඳද? ඒටයි කැමති. සක්විති රජ වෙලා නම් කොච්චර ඉන්න ඇතිද? යන තැන කෑම බීම කකා කොච්චර ඉන්න ඇතිද? නමුත් වෙච්ච දෙයක් නැහැ අපිටනේ. සංඝයාට ලැබෙන තුන්වෙනි ආනිසංසය තමයි කටින චීවරයෙන් ඝන භෝජනය. ඝන භෝජනය කියන්නේ පෞද්ගලික හිතවත්කමක් මත අර පාටි එකක් වගේ. කෑම බීමක නමක් ගමක් කියලා. අද තියෙන ඕන මේ පොඩි පාටියක් අද කාලේ ගත්තොත් එහෙම අද ෆීස් හදානයක් කියලා එහෙම නැත්නම් අද කොත්තු දානයක් කියලා දෙතුන් දෙනෙක් සෙට් වෙලා පෞද්ගලික හිතවත්කම් මත මේ ගෙවල් වල දෙන දාන තියෙනවා. ඒකට කියනවා ඝන භෝජනය කියලා. බුදුරජාණන් වහන්සේ ඕක අකපැයි කියලා වදාලා. ඒතර භාග්‍යතුන් වහන්සේ යමක් අකපැයි කිව්වොත් ඒක හොඳ නැති දෙයක්. ඒක විසක්. නිවන් මාර්ගයට විසක් ඒක. ඒ වුණාට පින්වතුනි කටින චීවර පූජාවක් කරපු කෙනෙකුට ඒ කටින චීවරේ ලබාගත් භික්ෂුවට අනුමෝදන් වුණ භික්ෂුවට ඝන භෝජනින් කැපයි. ඒ කියන්නේ මේ චීවර පූජාවෙන් අකපදේ කැප වෙනවා. දායකයාට ලෞකික ආනිසංසයක් ලැබෙනවා. මේ සක්විති රජකෙටු වගේ සක්විති රජුරවන්ට
කිසිම අනවින කොඩිවින හදිවුණියන් වසවිස කවදාවත් කැවෙන්නේ නැහැ. සක්විති රජුරවන් මේ අර ගහන ඉදිකටු පාරෙන් සක්විති රජකම ලැබෙනවා කියලා කියන්නේ මං හිතන්නේ ඔන්න ඔය ආනිසංසත් එක්ක. කටින චීවර පූජාවක පින ප්‍රබලව තියෙන කෙනාට වසවිස කැවෙන්නේ නැහැ කියනවා. අනවින කොඩිවින කැවෙන්නේ නැහැ කියනවා. ඒක නම් සුළුබඩු ආනිසංසයන් නම් නෙවෙයි පින්වතුනි. ගොඩාක් අයගේ ජීවිතවල වසවිස කැවිලා අනවින වැදිලා කොඩිවින වැදිලා. ඒ නිසා පින්වතුනි අපිට නිවන් මාර්ගයේ පුරුදු කරද්දී මෙවැනි වසවිසකින් එහෙම නැත්නම් මෙවැනි දෝෂයකින් අපේ නිවන් මාර්ගයට බාධාවක් නොවේවා කියන ප්‍රාර්ථනාව මේ කටින පින්කමකදී තියෙනවා නම් කොයිතරම් හොඳද. ඊළඟට පින්වතුනි හතරවෙනි ආනිසංසය ලැබෙනවා ස්වාමීන් වහන්සේට යාවදත්ත චීවර පටිග්ගාණය කැමැති තාක් සිවුරු පිළිගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් භික්ෂුන් වහන්සේ නමකට 3 සිවුර සම්පූර්ණයි නම් අමතර සිවුරු ගන්න බෑ. ලැබුණත් දවස් 10යි තියාගන්න පුළුවන් නේ අයින් කරන්න ඕන. කටින චීවරය ලැබුණට පස්සේ ලැබෙන චීවර ගන්න පුළුවන්. එතකොට ඒක කටින චීවර පූජාවක ඒ ස්වාමීන් වහන්සේට ලැබිච්ච ආනිසංසයක් ඕන තරම් චීවර ලැබෙනවා. කවුරුත් ඒකට මොකුත් කියන්නේ ඒක කටින ආනිසංසයක්. ඒ ස්වාමීන් වහන්සේ ළඟ සිවුරු වැඩි කියලා කවුරුත් මොකුත් කියන්නේ නැහැ. කටින ආනිසංසයක්. ඔයාලා දන්නවද මේකේ ආනිසංසය මොකක්ද කියලා ගිහියට ලැබෙන? ගිහි කෙනෙකුට සක්විති රජ කෙනෙකුට කොයිතරම් සැප සම්පත් පහළ වුණත් කවුරුවත් එක්කට ඉරිසියා කරන්නේ නැහැ. ආන්නේ වගේ කටින චීවර පූජාවක පින තියෙන කෙනෙක් දියුණු වෙනකොට අනිත් අය ඉරිසියා කරන්නේ නැහැ කියනවා. මගේ අම්මෝ ඔය පින නම් ඕනමයි. අද කාලේ මිනිස්සු ඉරිසියාවට බඳුන් වෙන්නේ මහා ලොකු දේවල් තිබිලාද? පොඩි එකෙක් සිස්සත් පාස් වීම ඉරිසියයි අනිත් අය. O level පාස් වීම, A level පාස් වීම බොහොම අමාරුවෙන් වාහනයක් ගන්න ඉරිසියයි. අනේ කොළඹ පැත්තේ පුතෙක් රස්සාවක් කරලා මේ ඇල්ටෝ කාර් එකක් අරගෙන රෑ දෙරහමෙන්ද නැගිටිනකොට ගිනි ජාලාවක් කවුද ගිනි තියලා කාර් එකට. ඒකේ වීඩියෝ එකත් අරගෙන පුතෙක් මට පෙන්නවා. හඳුනන්නේ මේ බලන්න කියලා. කාර් එක ගත්ත විතරයි රෑ කවුද ගිනි තියලා කියලා. ඉරිසියාව කියන්නේ මෙහෙ නෙවෙයි පිටරට වුණා සමහරට යන ගමන් වාහනේ මෙහෙම හූරගෙන යනවා. ඉරිසියයි වාහනයක් ගත්තා කියලා. අද කාලේ කොච්චර සැප සම්පත් විඳින්න ඉද්දි මිනිස්සු දෙපාරක් හිතනවාද මම මේ වාහනේ ගත්තොත් මට අවුලක් එයිද? මිනිසුන්ගෙන් ප්‍රශ්න එයිද? තට්ටු දෙයකට ගියක් දොරක් හදන්නකො බලන්න අවුල. හැම වෙලාවෙම අපි අනුන්ගේ ඉරිසියාවට මිනිස්සු ගැන කවර කතාද? බන කියනවටත් ඉරිසියයිනේ. දැන් ලොකු ස්වාමීන් වහන්සේට මේන නින්දා අපහාස අවලාද ඔය මොකකටද? ඉරිසියාවත් එක්කනේ. කටින චීවර පින ප්‍රබල වුණොත් එimhe කෙනෙක්ගේ ජීවිතේ ඒ කෙනාට අනිත් අයට ඉරිසියා කරන්න බෑ කියනවා. ඒ ඉරිසියාවෙන් එයා ගමන වළක්වන්න බෑ කියනවා. ඒක පුදුම පින්බලයක්. ඒක ලෞකික දෙයක්. ඇත්තරම අපි කලන මිතුරන් සොයාගෙන යද්දී අපි මේ දහම් මඟ වඩද්දී අපිට අනුන්ගේ ඉරිසියාව නිසා අපේ දහම් මඟට බාධාවක් වෙන්නේ නැත්නම් කොච්චර එකක්දනේ. ඒක තමයි අපි කැමති දේ. ඊළඟට පස්වෙනි ආනිසංසය තමයි යෝවත්ත චීවර උප්පාදේ කියන එක. ඒ කියන්නේ අපූර්ව දෙයක් වෙනවා. දැන් මේ සංඝයාට ලැබෙන දේ පොදුවේ සංඝයා පරිභෝග කරන්න එපයි. කටින චීවරේ ලැබුණාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට ගබඩාවේ තියෙන සියලු සිවුරු වල අයිතිය ඒ ස්වාමීන් වහන්සේට ලැබෙනවා. සාංගික දේ තනි අයිතිය ලැබෙනවා. එතකොට අර ලොකු දෙයක අයිතිය භික්ෂුවට ලබලා දුන්න නිසා මේ චීවරයෙන්
කටින චීවරයේ පූජා කරපු කෙනාට සංසාරේ ලැබෙන සෑම සම්පත්තියකම අයිතිය ඔහු සතුයි. ඉඩමක් එයාට තියෙනවා නම් ඔප්පුවත් එයාගේ නමටම තමයි තියෙන්නේ. අනුන්ගේ ඔප්පුවල අනුන්ගේ ඉඩම් වල කොච්චර මිනිස්සු ජීවත් වෙනවද Tamanට අයිතිය නැතුව? තමන්ගේ වස්තුවට සොර සතුරන්ට හානි කරන්න බෑ කියලා. ජලයෙන් ගින්නෙන් වසවිසෙන් තමන්ගේ වස්තුව අහිමි වෙන්නේ නැහැ කියනවා. සංඝයාට චීවරවල අයිතිය ලබා දෙන්න පින්බලයට. ඒක නිසා තමයි කියන්නේ සොඳුරු පින්බර කටිනයකට සාදු කියලා හරි අත ගහන්න කියලා. අද මේ දහස් ගණන් ජනයා මේ සියලු දෙනා එකතුව අද මේ කටිනේ අනුමෝදන් වුණා. ඔයාටත් ඔයාගේ හිත සම්පූර්ණයෙන්ම පිරුණේ නැති වුණත් මේක ආත්ම භාව 100කටවත් මේ විපාක එනවද නැද්ද? එනවනේ. මේ කල්පයට හරියනවනේ මේවා. ඉතින් ඒ නිසා අපිට මේ ලැබූ පුණ්‍ය සම්පත්තිය නිවන කරා පින මෝරා යන ගමනේදී අපිව සුරක්ෂිත කරන මේ කටින පින හරියට නිවන් දකින්න කෙනාට අම්මා කෙනෙක් ළඟ ඉන්නවා වගේ, නිවන් දකින්න කෙනාට තාත්තා කෙනෙක් ළඟ ඉන්නවා වගේ, නිවන් දකින්න කෙනාට සෙම්පතියෙක් ළඟ ඉන්නවා වගේ, නිවන් දකින්න කෙනාට ආරක්ෂකයෙක් ළඟ ඉන්නවා වගේ. දැන් පින්වතුනි මෙච්චර සක්විති රජ කෙනෙක් වගේ සැප සම්පත් ලෞකික වශයෙන් ලැබෙන මේ පිනට ඉස්සර රජවරු කොච්චර ආසා කළාද කියනවනම් එක අවුරුද්දක් තුල පරාක්‍රම බාහු රජුරෝ කටින 80ක් කළා තියෙනවා. දුටුගැමුණු රජුරෝ ලංකාවේ සියලුම සංඝයාට නවවතාවක් තුන් සිවුරු පූජා කළා තියෙනවා. සද්ධාතිස්ස රජුරෝ 6 වතාවක් මුළු ලංකාවේම හාමුදුරන්ට සිවුරු පූජා කළා තියෙනවා. සද්ධාතිස්ස රජුරෝ කටින පින්කම කළා තියෙන්නේ මාස 3ක් හාමුදුරු නමක් වගේ සිවුරක් කරට දාගෙන බ්‍රහ්මචාරි වෙලා ගල්ලෙනක භාවනා කර කර. අදට කළුදිය පොකුණේ ඉස්සරහ අනුරාධපුරේ රාජලෙන කියලා සද්ධාතිස්ස රජුරෝ කටින කාලේ වස්තුම් මාසේ හිටපු ලෙන අදටත් තියෙනවා. එච්චර ප්‍රතිපත්තියේ ඉඳලා කටින පින්කම කළා. ඒකයි මේ කටිනේ ආරම්භයේදී මම කිව්වා මේ පින්කමට පෙළ ගැහෙන්න සීලයෙන්, මේ පින්කමට පෙළ ගැහෙන්න ප්‍රඥාවෙන්, මේ පින්කමට පෙළ ගැහෙන්න ශ්‍රද්ධාවෙන් පින් කර ගන්නවා කියන අදහසම තියන්න කියලා. ඒ අවවාදයට මං හිතනවා සාධාරණයක් වුණා. අද මේ පින්කම ලස්සන පින්කමටත් වඩා හොඳ පින්කමකටත් වඩා ඊළඟට අනිත් අයට පේන්න කරපු පින්කමකටත් වඩා මට මේ පින්කම පින්වන්ත පින්කම. ධර්මයට ගරු කර කර කරපු පින්කම. මේ පින්කම පුරාම ධර්ම දානයේ ප්‍රකටයි. සිවුරු හැරෙනකොට වැඩිපුරම තිබ්බේ බණ පොත්. අද ඔයාට කෑම වේලක් දීලා ඔයාගේ කුස පුරවලා ඔයාලව යවන්නේ නැතුව හැම කෙනාටම බණ පොතක් දීලා යවනවා. හරි වටිනවා. හරි වටිනවා. එතකොට මේ පින්කම මෙතනින් ඉවර නැහැ. ඒ පොතක් කියවන ගානේ ප්‍රචාරය කරපු බණක් අහන ගානේ තව පින් රැස් වෙනවා. දැන් මට තව කාරණාවක් අවසාන විදිහට මම ඔබෙන් අහන්නේ. මේ කටින පින්කමේ ඔය කියපු කටිනානිසංස බණ ගමක් ගානේ මං කියාගෙන යනවා. නමුත් අද අලුතෙන් කියන බණ තමයි කටිනේද වටින්නේ සංඝයාද වටින්නේ. ඔයාලා උත්තර දෙන්න ඕන. කටිනේද වටින්නේ සංඝයාද වටින්නේ? ඇහෙන්නේ මට. බුදුරජාණන් වහන්සේ වදාලා මණික් දෙකක් තියෙනවා. අවිඥානික මණික සහ සවිඥානික මණික. ඒ කියන්නේ පණ තියන අය ඉන්නවා, ඒ අය සත්ව මණික. පණ නැති මණික් තියෙනවා. ඒ තමයි මණික් ගල්. ඕකෙන් පණ තියෙන එකයි පණ නැති එකයි ගත්තොත් සවිඥානික මණිකද වටින්නේ අවිඥානික මණිකද? ඔව් පණ තියෙන අය වටින්නේ. මොකද පණ තියෙන අයට පළඳන්න තමයි මණික් ගන්නෙ. ඒ පණ තියෙන අයගෙමුත් අපිට පේන්න ඉන්න අය අතර ඉන්නවා තිරිසන් මනුස්ස.
තිරිසං රත්නය, මනුස්ස රත්නය. මොකද්ද වටින්නේ? මනුස්ස රත්නය. ඇයි අර තිරිසන් අතර ඇත් රත්නය, අස්ව රත්නය, ඇතා අස්වැයා පවා මිනිසයාට වාහනයක් වෙනවා. මිනිසයන් අතර ඉන්නවා ස්ත්‍රී රත්නය, පුරුෂ රත්නය කියලා. කවුද වටින්නේ? ඔන්න ඔයාලා තමයි කිව්වේ. හොඳේ. පුරුෂ රත්නය. හේතුව තමයි ස්ත්‍රියක් කොච්චර උගත් වුණත්, කොච්චර ලක්ෂණ වුණත්, කොච්චර ධනෙ තිබ්බත් පිරිමියෙක්ගේ වසඟයට යනවා. කියන්නේ යා පිරිමියාගේ මේ උපකාරයේ පිණිස තමයි යෙදෙන්නේ. එතකොට එතන කොහමදත් පිරිමියා ඉදිරියට එනවා. පුරුෂ රත්නයන්ගෙන් ගත්තොත් එම් පිරිමි අය අතර ඒ අය අපි කියමුකෝ ගිහි කියලා. ගිහි ඉන්නවා, පැවිදි ඉන්නවා. ඒතර ගිහි අයද මේ වටින්නේ, පැවිදි අයද වටින්නේ? පැවිදි අය. පැවිදි අය අතරත් ඉන්නවා මගපල ලැබපු අය ඉන්නවා, මගපල නොලැබපු අය ඉන්නවා. කවුද වටින්නේ? මගපල ලැබු. මගපල ලැබුව අය අතරත් ඉන්නවා සේක අසේක කියලා. ඒතර සේකද වටින්නේ, අසේකද? අසේක. අසේක කියන්නේ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාද වටින්නේ, පසේ බුදුරජාණන් වහන්සේලාද? උතුම් පසේ බුදුවරු. පසේ බුදුවරුද උතුම් බුදුරජාණන් වහන්සේද? බුදුරජාණන් වහන්සේ උඩින් කෙනෙක් ඉන්නවද? අන්න ඉදම්පි බුද්ධේ රතනම් පනීතං. මේ බුදු සමිඳුන් තුල පවතින උතුම්ම මණිකකි. දැන් උතුම්ම බුද්ධ මාණික්කය. පැහැදිලිද? රතන සූත්‍රේ. දැන් මම කිව්වා වස්ත්‍ර තියෙනවා. වටිනා රෙදි වලින් කරපු වස්ත්‍රද වටින්නේ, නොවටිනා රෙදි වලින් කරපු වස්ත්‍රද වටින්නේ? වටිනා. වටිනා ඇඳුම්ද වටින්නේ, බාල ඇඳුම්ද වටින්නේ? වටිනා ඇඳුම්. එතකොට ඒ ඇඳුම් අතර තියෙනවා ගිහි ඇඳුම්, පැවිදි ඇඳුම්. ඉතින් ගිහි මිනිසුන්ගේ ඇඳුම් තියෙනවා, සිවුරු තියෙනවා. මොකද්ද වටින්නේ? රජ කෙනෙක්ගේ රාජ ඇඳුමටවත් මිනිස්සු වඳින්නේ නැහනේ. නමුත් සිවුරට වඳිනවානේ. එහෙනම් සිවුර තමයි උතුම්ම දේ. ඒ සිවුරු අතරත් සිවුරුද උතුම්, කටින චීවරයද උතුම්? කටින චීවරය. ඔන්න දැන් අද පින්කමට ආවා. එතකොට වස්ත්‍ර අතර උතුම්ම වස්ත්‍රේ කටින චීවරේ දිව්‍ය සලුවකට වඩා, බ්‍රහ්ම සලුවකට වඩා, නාලෝ දිලිසෙන මණික් සලුවකට වඩා වටින්නේ මොකද්ද? කටින චීවරේ. ඔය කටින චීවරේ පොරවන්නේ ශ්‍රමණයන් වහන්සේ නම. ඒක පොරවන්න ගන්නවා. වටින්නේ චීවරේද සංඝයාද? සංඝයා. හේතුව තමයි ඔයසා විපාක දෙන කටින චීවරයක් ඔබට පූජා කරගන්න බෑ ඒ ස්වාමීන් වහන්සේලා පැවිදි වෙලා හිටියේ නැත්තම්, උපසම්පදා වෙලා හිටියේ නැත්තම්, උපසම්පදාව රැකගෙන හිටියේ නැත්තම් ඔක කරන්න වෙන්නේ නැහැ. වස් වැසුවේ නැත්තම්, වස් රැකගත්තේ නැත්තම්, පවාරණ විනය කර්මය කළේ නැත්තම්. එතකොට මේ ගිහි කෙනාට මෙච්චර ආනිසංස ලැබෙන පිනක් කරගන්න සම්පූර්ණ අනුග්‍රහය දක්වන්නේ කවුද? සංඝයා. ඕක ඔබ පිළිගන්නවා නම්, කටිනේ ආනිසංස ඔබට ආවා නම්, ඒ පින ඔබ විශ්වාස කරනවා නම්, සංඝයා නිසයි මට මේ පින ආවේ කියලා අදින් පස්සේ ඔය කටවල් වලින් හාමුදුරුවන්ට බයින්න එපා. අදින් පස්සේ බනින්න එපා. හාමුදුරන්ගේ වංහොන් ඕවා හොයන්න එපා. අද කාලේ ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා සංඝයාට තියෙන ගෞරවය නැති කරන්න. ඒ නිසා ඕනම කොල්ලෙක් තට්ටේ බාලා සිවුරක් ඇඳගෙන කෙල්ලෙක්ගේ අතින් ඇඳලා අල්ලගෙන ටික්ටොක් දාන්න පුළුවන්. මිනිස්සු අගක් මුලක් දන්නේ නැහැ. හාමුදුරුවෝ කියලා බයිනවා. ඒ හාමුදුරන්ගේ ගුරුවරයා කවුද? උපාධ්‍යයන් වහන්සේ කවුද? කොයි පන්සලේද මහණෝනේ? ඒව නැහැ. ඕනම තට්ටේ තියෙන මිනිස්සෙකුට අඳනයක් පටලවාගෙන බොන්න බැරිද?
තුන අන්දනයක් පටලවාගෙන කවුරු හරි බිව්වොත් එහෙම අන්න හාමුදුරුවෝ එයාගේ පන්සල මොකද්ද? ගුරුවරයා කවුද? උපාධ්‍යයන් වහන්සේ කවුද? නිකාය මොකද්ද? ඒවා මිනිස්සු හොයන්නේ. සිවුරක් ඇඳගෙන මොන්න වැඩේ කළත් හාමුදුරුවෝ කියන වචනයෙන්ම බයිනවා මිසක්කා. ඔය බනින මිනිස්සුම මැරුණට පස්සේ පාංශකුලේට හාමුදුරුවෝ වඩින්න ඕන. 7 දවසේ දානෙට 3 මාසේ දානෙට වතට පිරිතට හාමුදුරුවෝ මෙන්න ඕන. ඉන්න කල් බනින්නේ හාමුදුරන්. එකෙක් මැරිලා මොකක් හරි පෙරේතෙක් හරි ආරූඪයක් වුණාම මුදවන්න පැන් වඩන්න දානෙ දෙන්න ඒත් සංඝයාම ඕන. කටින කරන්න සංඝයාම ඕන. බනින්නෙම හාමුදුරුවරුන්ට. මම අහලා තියෙනවා සංඝයාට බනින අය ප්‍රේත ආත්මයක ඉපදුනත් සංඝයාට පුදන දානේ විපාකේ අයට එන්නේ නැහැ කියලා. ඔයාලගේ සමහර ඥාතින් මැරිලා ඒ අයට පින් දෙන්න සමහර වෙලාවට හිඟන මිනිසුන්ට දුගී මගී යාචකයන්ට දන් දෙන්න කියලා සාස්ත්‍ර වලින් කියලා ඇති. සිල් ඇත්තන්ට කෑම දෙන්න, වයසක අයට ඇඳුම් දෙන්න, කෑම පාර්සල් 7ක් දෙන්න, දුගියන්ට කණ්ඩ දෙන්න, බලු කපුටු දානයක් දෙන්න කියලා ඇති. අනිවාර්යෙන් ওই මැරිච්ච මිනිස්සයා මනුස්ස ලෝකෙ ඉද්දින් තුනුරුවන්න බැනලා තියෙනවා. තුනුරුවන්න බැනපු අයට පින් ගන්න පුළුවන් වෙන්නේ තිරිසනෙකුට දුන්නොත්. දුගී මගේ යාචකයන්ට දුන්නොත්. සංඝයාට දෙන පිනවත් ගන්න බෑ. පුංචි පහසුවකට ලක් වෙනවා. ඒ ආත්ම භාවයෙන් මිදෙන්නේ නැහැ ප්‍රේත ආත්මේ. කටින පින කරපු ඔබ අද හිතට ගන්න මම තුනුරුවන්ට ගරන්නේ නැහැ කියලා. තුනුරුවන්ගේ ගුණ කියන්න. අපි කියමු දැන් ලොකු ස්වාමීන් වහන්සේට දොස් කියාගෙන යනවා පෙරේස. අපි ගුණ කියන්න ගන්නවා. ඉවරයි ප්‍රශ්නේ. කාටවත් බනින්නේ නැහැ. සංඝයාගේ වැරදි කියාගෙන යනවා. අපි සංඝයාගේ ගුණ කියා යනවා. රහතන් වහන්සේගේ ගුණ. මම බැලුවා පෞගේ කාලේ ශ්‍රද්ධා රූපවාහිනියේ ප්‍රචාරය කරපු ධර්ම දේශනා. මට හරි පුදුම හිතුණා ලොකු ස්වාමීන් වහන්සේ ශිෂ්‍ය පිරිස හුරු කළා දෙන්නේම බුදු ගුණ කියන්න, ධම් ගුණ කියන්න, සංඝ ගුණ කියන්න, රහතන් වහන්සේලාගේ ගුණ කියන්න. මහමෙවුනා ස්වාමීන් වහන්සේලා අනිත් අයට බැන යන එකක් ඔයාලා දැකලා තියෙනවද? තුනුරුවන් ගුණ කියන්න පුරුදු කළා තියෙන්නේ. හේතුව බුද්ධ ශාසනය පවතින්නේ තුනුරුවන් සරණත් එක්ක. එක එක්කෙනාට චෝදනා කර ගැනීම තුලින් නෙවෙයි. ඇත්තටම ආන්දරණමක් යතින් වැරද්දක් වුණොත් ඒක එයා ගෙනියාවි. ඒක එයා ගෙනියයි. කාසාව කාණ්ඩක කියන අවදියේත් කිසිම සිල්පදයක් නැති අවදියේත් දානේ සංඝයා උදෙසා දානයක් දුන්නොත් සාංගික දානේ විපාක එනවා. කාසාව කාණ්ඩක කාලෙත් එනිසා ඒ අයගේ ඒ අය ගෙනියච්චාවේ අපි පෞරස් කරගන්න ඕනේ. අපි උතුම් කටින පින්කම් කර බුදු ගුණ ධම් ගුණ කිය ධර්මී ප්‍රචාරය කර අපි පින් රැස් කරගමු මේකෙන් එතර වෙන්න. ඉතින් පින්වතුනි ඒ කාලේ බලන්නකො මේ මහා ආචාර්යවරු සංඝයාගේ කොච්චර ගුණ කිව්වද කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ සංඝයාට ගුණ කියනවා මෙහෙම. සමනීද අරණ ලෝකේ ශ්‍රමණයන් වහන්සේලා තමයි ලෝකේ කෙලෙස් නැති අය රහතන් වහන්සේලා. සමනානං වුසිතං නනස්සති. ශ්‍රමණෙක් වෙලා ඉන්න එක ජීවිතේ අපතේ යන කාලයක් නෙවෙයි. කවුරු හරි අවුරුදු 5ක් මහාන වෙලා හිටියත්, අවුරුදු 6ක් මහාන වෙලා හිටියත්, අවුරුදු 10ක් මහාන වෙලා හිටියත්, මහාන වෙලා හිටපු මාස 2-3 හරි එයාගේ ජීවිතේ වටිනා කාලයක් මිසක්කා අපතේ ගිය කාලයක් නෙවෙයි. සමහර වෙලාවට අපිට හිතෙනවා අපි මේ කෝස් එක කරපු කාලේ ජීවිතේ වැඩක් නැහැ කියලා. ඉස්කෝලේ ගිහලා ඉගෙනගෙන පස්සේ අපිට හිතෙනවා අපි ඉගෙන ගත්ත දේවල් වැඩකුත් නැහැ, දැන් ප්‍රයෝජනයකුත් නැහැ කියලා. එහෙම හිතෙන අවස්ථා නැද්ද? සමහර සබ්ජෙක්ට් තියෙනවා ජීවිතේ කවදාවත් ඒක උපයෝගී කරගන්න බෑ. ඒකට ඉගෙන ගත්ත එකත් වැඩක් නැහැ කියලා හිතෙන අවස්ථා එනවා. කවදාවත් ශ්‍රමණ ජීවිතේ හිස් දෙයක් නෙවෙයි. කෙනෙකුට මහාන වෙලා ඉන්න පුළුවන් උනේ අවුරුදු 5ක් නම්
ඒක පස්සේ සිවුරු ඇරියත් එයාගේ ජීවිතේ වටිනාම අවුරුදු 5 තමයි සිවුරක් දරාගෙන හිටපු අවුරුදු 5. සමනා ඉච්ඡං පරිජානಂತಿ ශ්‍රමණයන් වහන්සේලා මේ කසාවත දරාගෙන තමයි තෘෂ්ණාව ප්‍රහාණය කළේ. සමනානං බෝධිස්යා සදා ශ්‍රමණයන් වහන්සේලා සදා නිදහස් සිතින් වාසය කළා. සමනං මාතා පිතා භාතා වන්දන්ති තම් පතිට්ඨිතං පැවිදි ජීවිතේ පිහිටි ශ්‍රමණයන් වහන්සේට අම්මා තාත්තා සහෝදරයා පවා වඳිනවා. හැබැයි ඔබ ජනාධිපති වුණත් අම්මා වඳින්නේ නැහැ. අම්මා වඳිනවද? තාත්තා වඳිනවද? ඔයාලා මේ ලෝකේම රජ වුණත් වඳින්නේ නැහැ. ඒත් කසාවතක් දරාගත්තොත් අම්මා වඳිනවා ඒ වැඳුමට පුතා ණය නැහැ. තාත්තා වඳිනවා ඒ වැඳුමට පුතා ණය නැහැ. කසාවතක් දරාගත්තොත් ඔන්න පුතාලට විශේෂයෙන් කියන්නේ පැවිදි වෙන්න ආසයි ඉන්නවට ඒ පැවිදි ජීවිතය ගැන හිතපු එකත් හිස් නැහැ. පැවිදි වෙන්න ආපු එකත් හිස් නැහැ. පැවිදි වෙන එකත් හිස් නැහැ. ඔයාගේ ජීවිතේ වටිනාම කාලේ ශ්‍රමණ ජීවිතේ අම්මා තාත්තා පවා වඳිනවා ඒ වැඳුම හිස් නැහැ. ඒ අම්මට තාත්තට පින් පුරවනවා. අපේ අඩුපාඩුවන් නිසා අපට පෞරස් වුණත් අම්මට පින් රැස් වෙනවා. පුතෙක් ඉන්නවා කියන්නකො දුස්සීලයි. ශ්‍රමණ ජීවිතේ වරද්දාගෙන බුදු පුතෙක් කියලා අම්මා එයාට වඳිනවා. අම්මට පෞරස් වෙනවද? නෑ. ඒ පව එයාට. බලන්නකො පින්වතුනි. සමනීද ಜಾති හීනං අඩු කුලයේ ඉපදිච්ච කෙනෙක් මහන වුණත් අභිවාදින්ති කත්තියා රජවරු පවා වඳිනවා. රජවරු පවා වඳිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හේතුව තමයි ඒ ශ්‍රමණයන් වහන්සේලා චීවරයට සාධාරණ ඉෂ්ට කළා. දැන් ওই රජගල මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩ ඉන්න රජගල උපාසක අම්මා කෙනෙක් මුළු ජීවිතේම දුක් විඳලා වැඩ කරපු ගෙදරින් පඩිය ඉල්ලන්න ගියා. අවුරුදු ගානක පඩියක්. මේ මිනිස්සු කොඹට දෙන්න සල්ලි නැහැ. හොඳ චීතේකුයි හැටේකුයි මහගණින් කියලා රෙදි කෑල්ලක් තෝරනවා. අවුරුදු ගානක් වැඩ කරපු එකට හම්බුනේ රෙද්දක්. මේ උපාසක අම්මා කල්පනා කළා මේකක් ඇඳලා මම මොකටද? බලන්නකො සංසාරේ මං කරපු කර්ම ශක්තිය. මට මේකෙන් නිදහස් වෙන්න කියලා. ඔය ඇසල මාසේ වස්වසන්නේ හිටයි කියලා. රජගල කන්දේ හිටපු හාමුදුරන් වහන්සේලාට ගිහිල්ලා පූජා කරලා විස්තරي කිව්වා. මං අවුරුදු ගානක් වළං හේදුවා හාමුදුරනේ. මේ බලන්නකො වී කොටලා තේ කරගැට මේ අම්මා කුදු වෙලා ඉන්න හැටි බර උස්සලා මේ නාකි ගෑණි අවුරුදු ගානක් දුක් විඳලා පඩිය ඉල්ලන්න ගියාම මෙන්න මේ රෙදි කෑල්ල දුන්නේ. මං ඔබ වහන්සේලාට පූජා කරනවා. අනේ මට නිවන් දකින්න ලැබේවා හාමුදුරනේ කියලා. ඒ උපාසක අම්මාගේ කතාව අහගෙන හිටිය හාමුදුරුවෝ පෝය කරන්න ඇවිල්ලා. පෝය කරන්න කලින් වස්ත්‍රේ දිගෑරියා. කිව්වා මේ අම්මට සාධාරණයක් කරන්න පුළුවන් කවුද මේ සිවුර අරගෙන මේ රෙද්ද අරගෙන සිවුරක් මහලා. ඒක හාමුදුරනමක් මට මාස 3ක් දෙන්න. ওই සිවුර පරවගෙන ඉන්න. තව හාමුදුරනම මාස 2ක් එක හාමුදුරනමක් මට එක හෙට විතරක් දෙන්න කිව්වා. ඒ හාමුදුරන්ට අර රෙදි කෑල්ල දුන්නා. රෙදි කෑල්ල රෑම කපලා සිවුර හදාගත්තා. පඳු පෙව්වා උදේ වෙනකොට. පිණ්ඩපාත ගිහිල්ලා එනකොට වේලුණා. අදිෂ්ඨාන කළ සිවුර පෙරෙව්වා. භාවනා ශක්තිය අදිෂ්ඨාන කළ අම්මගේ දුක හිතුවා. සීහිය සතර සතිපට්ඨානේ පිහිටවගෙන සක්මනේ පියවර තිබ්බා. 7 වෙනි අඩිය තියෙනකොට හාමුදුරුවෝ රහත් වුණා. ඒ ගමම්ම සක්මණෙන් බැහැලා සිවුර නමලා තව හාමුදුර නමකට දුන්නා. ඒ හාමුදුරුවෝ ශ්‍රාත් වුණා. මාස 3ට
හාමුදුරුවරු 500ක් රහත් වුණා. සාධාරණ ඉෂ්ට කළේ නැද්ද සිවුරට? ඒ ශ්‍රමණයන් වහන්සේලා කසාවතට සාධාරණ ඉෂ්ට කළා. කටින පින්කම ලජ්ජතිස්ස රජුරෝ කරන්නේ. රජුරෝ මුළු කන්දම කොඩි දාලා වහන මේ සරසනවා. මහතෙරුන් වහන්සේ කිව්වා කන්ද මුදුනේම ලොකුම උණ ගහක මේ සිවුර එල්ලන්න කිව්වා කොඩියක් වගේ. කන්ද මුදුනේම සිවුර ලෙල දෙනවා. ලජ්ජතිස්ස රජුරෝ ඇවිල්ලා කියනවා මෙච්චර ලස්සන කොඩි මං එවලා තියෙද්දි ඇයි අර පරණ සිවුරක් මහරජ පරණ සිවුරක් කියලා කියන්න එපා. ඔය අරහත් දජයයි. රහතුන් 500ක් බිහි කරපු දජයයි. සාධාරණ ඉෂ්ට කළේ නැද්ද? ඒ ශ්‍රමණයන් වහන්සේලා සාධාරණ ඉෂ්ට කළා. හාමුදුරුවෝ නමක් කලන්ත ඇදිලා බඩගින්න කාලේ වැටිලා සාගතේ කාලේ. උපාසක මහත්තයෙක් හාමුදුරුවෝ කරට අරන් උස්සගෙන ගියා. කරට අරන් හාමුදුරුවෝ උස්සගෙන යනකොට හාමුදුරුවෝ කරේදීන් කල්පනා කළා. මගේ නෑදෑයෙක්වත් නොවි මේ මිනිස්සයා සද්ධාවෙන් මාව උස්සගෙන යන්නේ. මම මෙයාට සාධාරණයක් කරන්න ඕන කියලා. කර උඩදින්ම භාවනා කළා. කර උඩදින් රහත් වුණා. ශ්‍රමණයන් වහන්සේලා සාධාරණ ඉෂ්ට කළේ නැද්ද මේ උපස්ථානයට? ඒකාන්තෙන්ම සංඝයා රාග දේශ මොහ දුරු කරන ප්‍රතිපදාවට පිළිපන් සුපටිපන්න වනසේක. සුපටිපන්න සංඝයා උදෙසයි කඨින චීවරේ පූජා කළේ. ඒකාන්තෙන් සංඝයා අමා මහ නිවන නැමැති ඍජු මාවතේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ නැමැති ඍජු මාවතේ ගමන් කරනසේක. ඍජුපටිපන්න වනසේක. ඍජුපටිපන්න සංඝයා උදෙසයි කඨින පූජා කළේ. ඒකාන්තයෙන් මේ සංඝයා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පිළිපන්සේක. ඥායපටිපන්න වනසේක. ඥායපටිපන්න සංඝයා උදෙසයි කඨින පූජා කළේ. ඒකාන්තයෙන් මේ සංඝයා දැහැමි කතා බහ දහම් කතා බහ ඇතිසේක. ඒකාන්තෙම සංඝයා සාමීචි පටිපන්න වනසේක. සාමීචි පටිපන්න සංඝයා උදෙසායි කඨින පූජා කළේ. ඒ මාර්ගඵලලාභී අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නය දුර ඉඳලා ගේන ඕනම පූජාවක් පිළිගන්න සුදුසුයි. ආහුනේය වනසේක. ආහුනේය සංඝයා උදෙසායි අද කඨින පූජා කළේ. ඒ උතුම් සංගරුවන ආගන්තුකෝ පැමිණි විටත් සත්කාර පූජා පවත්වන්න සුදුසු වනසේක. පාහුනේය වනසේක. පාහුනේය සංඝයා උදෙසා යද කඨින පූජා කළේ. ඒ සංඝ පින් සලකා කෙනෙකුට යමක් දෙන්න ඕනි නම් පින් රැස් වෙන්න දන් දෙන්න සුදුසුම පිරිස සංගරුවන. දක්ඛිනේය වනසේක. දක්ඛිනේය සංගරුවන උදෙසා කඨින පූජා කළයි සිඳින්න බැරි පිනක් ඔබ රැස් කරගත්තේ. ඒ සංඝයා දුරදී දැක්කත් ළඟදී දැක්කත් අත් දෙක එකතු කළා සාදු කියා වඳින්න පුදන්න සුදුසුයි. අංජලි කරණීය වනසේක. මේ ලෝකෙට උතුම් පින්කෙත මහා සංගරුවන වනසේක. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. ඒ සංගරුවනටයි අද ඔබ කඨින පූජා කළේ. ඒ සංඝ රත්නය සීලෙන් යුතුයසේක. සීල සම්පන්නෝ. ඒ සංඝ රත්නේ සමාධියෙන් යුතුයසේක. සමාධි සම්පන්නෝ. සංඝයා ප්‍රඥාවෙන් යුතුයසේක. පඤ්ඤා සම්පන්නෝ. විමුක්තියෙන් යුතුයසේක. විමුක්ති සම්පන්නෝ. විමුක්ති ඥාන දර්ශනයෙන් යුතුයසේක. විමුක්ති ඥාන දර්ශන සම්පන්නෝ. සත්වයන්ගේ සාරය මේ මිනිස්සු අතර අරටුවක් තියෙන්නේ රහතන් වහන්සේලා තුල විතරයි. අනිත් මිනිස්සු එළය ගොබය මිනිස්සුගේ කිසි හයියක් නැහැ හිතවල. ජීවිතයේ අරටුව දහං අරටුව තියෙන්නේ රහතන් වහන්සේලා තුල. ඒකට කියනවා සත්තානං සාරෝ. සත්වයන්ගේ සාරය. සත්තානම් මණ්ඩෝ ගුණ කල්කයක්.
පෙරාගත් ගුණ සම්පතා කරුණාවේ කල්කය, මෛත්‍රියේ කල්කය, සීලයේ කල්කය, ගුණ ධර්මවල කල්කය, කෙලෙහි ගුණේ කල්කය, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගත්ත කල්කය, සත්තානම් මණ්ඩෝ රහතන් වහන්සේලාට කියන්නේ. සත්තානම් ඒසිකා, ඒසිකා සෙලවෙන්නේ නැති ස්තම්භයක් වගේ ශ්‍රමණයන් වහන්සේලා. ඇයි අද සංගරුවනේ ಗುಣ කියනකොට ඇහුන්නේ නැද්ද? මේ ලෝකේ මිනිස්සු ලාභයට උඩ යනවා, අලාභේදී කඩාගෙන වැටෙනවා. ලාභ අලාභ දෙක ලෝදහම කියලා දැනගෙන රහතන් වහන්සේලා අකම්පිතව ඉන්නවා. නින්දාවේදී මිනිස්සු කඩාගෙන වැටෙනවා, ප්‍රශංසාවේදී උඩ යනවා. දෙපැත්තට වැනි වැනි ඉන්න ලෝකේ රහතන් වහන්සේලා ඒසිකා ස්තම්භය, සෙලවෙන්නේ අකම්පිතයි. ලාභ අලාභ යසයිස නින්දා ප්‍රශංසා සැප දුක ඉදිරියේ ඒසිකා. අනිත් මිනිස්සු පඬ රැල් වගේ හුලං එනකොට මේම නැමෙනවා, හුලං ඉවර වෙනකොට කිලින් වැටෙනවා, ආය හුලං එනකොට ආය ඇඹරෙනවා. ප්‍රශ්න එනකොට අඬා අඬා ඉන්නවා, අවුරුදු කාලේ එනකොට hina වෙවි ඉන්නවා. මිනිස්සු පඬ රැල් වගේ, රහතන් වහන්සේලා ඒසිකා ස්තම්භ වගේ. සත්තානං සුරබි පසූනං, මේ ලෝකේ ගුණ නැමැති කුසුම, ගුණ සුවඳ විහිදෙන කුසුම තමයි කියනවා රහතන් වහන්සේලා. පුජ්ජෝ දේවානම් මනුස්සානම්, දෙවි මිනිසුන් අතර පූජනීය වූ වැඳුම් පිදුම් ලැබූ, බ්‍රහ්මයන්ගෙන් පවා වැඳුම් ලැබූ, දෙවියන්ගෙන් පවා වැඳුම් ලැබූ පිරිස සංගරුවන ශ්‍රමණයන් වහන්සේලා. ඒ සංඝයා සිහි කරගෙනයි අද කටින චීවරය සාංගික කොට පූජා කළේ. ඒක සාංගිකයි. අපේ වෙද මහත්තයා තාම දන්නේ නැහැ ඔයා දුන්න සිවුර කොයි හාමුදුරුවෝද දැන් කටින චීවරය දන්නවද? අන්න වෙනස. සාංගිකයි කියන්නේ ඒකයි. ඒ සිවුර කවුද ගන්න කියලා දන්නේ නැහැ අපි. අපි තමයි දැන් සංඝයා එකතු වෙලා තීරණය කළේ මේක අහවල් ස්වාමීන් වහන්සේට දෙමු කියලා. අපි විනය කර්මකින් දැන් ස්වාමීන් වහන්සේට පූජා කරලා ඉවරයි. නමුත් දායකයා දන්නේ නැහැ කොයි ස්වාමීන් වහන්සේද ඒක පූජා කරන්න කියලා. එතකොට ඔහු පූජා කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ නමකගේ නමටද සංඝයාටද? සාංගිකයිද නැද්ද? 100% සාංගිකයිද නැද්ද? සාංගිකයි. ඒ සාංගික සංගරුවනේ ගුණයි ඔය කිව්වේ. ඒ නිසා මේ මහා පුණ්‍ය සම්පත්තිය මමත් අනුමෝදන් වෙනවා. අපිට ඉක්මනින් නිවන් කරහා යන්න මේ පින හේතු වාසනාම වේවා. සාදු සාදු සතුටින් අපි අනුමෝදන් වෙමු. මේ මහා පින අනුමෝදන් වෙනවා කියලා. සසර දුකින් එතර වෙන්නම හේතු වාසනා වේවා. නිවනින් නිවී සැනසෙන්න හේතු වාසනා වේවා. නිවන් දකින ජීවිතේ දක්වා ලෝකෝත්තර ගුණයකට කිසිඳු බාධාවක් නොවේවා. තව තව පින්ෙන් කුසලෙන් ජීවිතේ පිරේවා. සාදු සාදු. මේ යුගයේ මෙතරම් මහා පුණ්‍ය සම්පත්තියක් අපිට හිතට ගතට දැනෙන විදිහට, නැත්නම් අපි පුංචි කාලේ කොච්චර කටින පින්කම් කරලා තියෙනවදනේ. නමුත් මේක අපේ ජීවිතේට දැනෙනවා මේ පින. ඉතින් මේ යුගයේ පුණ්‍ය සම්පත්තියට අපිට මේ භූමිය සකසලා දුන්නේ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. අපගේ ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු සතුරු කරදර බාධා නිന്ദා අපහාස දුරින්ම දුරු වේවා. ලොකු ස්වාමීන් වහන්සේට ඉක්මනින් ධර්මාබෝධය ලබන්නටත් දිගාසිරි ලබන්නටත් මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම උපකාර කළ අපගේ ආනමණ්ඩුවේ සුමේද ස්වාමීන් වහන්සේ, පොල්ගහවල අනුශාසක ස්වාමීන් වහන්සේ, අපගේ ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු, ඒ වගේම ඉන්දවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු මේ පින්කමට උපකාර කරපු සියලුම ස්වාමීන් වහන්සේලාටත් දානයට වැඩමවා වදාළ 109කට අධික උතුම් සංගරුවනටත් මේ පින්කමට වැඩමකට වදාළ අපගේ අසල්වැසි විහාරස්ථානයේ වැඩ ඉන්න ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ඇතුළු ගරුතර මහා සංගරුවනට
සිල් මාතාවරුන්ට ධර්මාබෝධයට මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේ මේ මහා පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සක්දිවිඳුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු සදෙව් ලෝකවාසී දෙවිවරු ප්‍රදේශවාසී දෙවියෝ දැඩිමුණ්ඩ දෙවියන් සුමන සමන් දෙවියන් ගම්බාර දෙවියන් ඇතුළු සියලු ඉෂ්ඨකාමී දෙවිවරු කටින කාලෙට දෙවිවරු ආකාශයේ සැරිසරනවා කියනවා කටින පින සාදු කිය අනුමෝදන් වෙවි. ඒ නිසා අපිටත් මේ කටින පින්කම් පිළිබඳව ගුරුහරුකම් ලබා දුන්න සත්පුරුෂ දෙවිවරු ඇතුළු මේ පින්කමට නොඑක ආකාරයෙන් උපකාර කර දෙවිවරු අද වැස්සෙන් කරදරයක් වුණා ඊයේ දවසේම වැස්ස. ඉතින් දෙවිවරුන්ට පින් සිදු වේවා. මේ කටින මහා පින සියලු දෙවියන් බ්‍රහ්මයන් නාගයන් සතුටෙන් අනුමෝදන් වී බුදු සසුනේ දියුණුවටත් මේ අහිංසක පිරිසගේ ආරක්ෂාවටත් දෙවිවරු කටයුතු කරත්වා දෙවියෝ පින් අනුමෝදන් වේවා. සාදු සාදු. ඒ වගේම ඉඹුල්ගස් දිනේ අපේ ධම්මික වෙද මහත්මයා පින් අනුමෝදන් කරනවා 2012 පෙබරවාරි 3 මිය පරලෝකීය WAD පියදාස ලොකු වෙදි මහත්මයාට ඒ වගේම 2020 අගෝස්තු 24 මියගිය KN නාමවතී අත්තම්මාට වීරසේකර අප්පුහාමි මුත්තා කොණ්ඩදිනියේ සීලරතන ස්වාමීන් වහන්සේ බණ්ඩාර වෙද මහත්මයා KP අප්පුහාමි මහත්මයා HR හිම්බණ්ඩා සීයා MGR පොඩිනෝනා කිරියම්මා සුනිල් විජේරත්න මහත්මයා WR හේමන්ත කුමාර මහත්මයා HR ගුණතිලක මහත්මයා දර්ශන සම්පත් අබේවික්‍රම මහත්මයා සාදිරිස අප්පුහාමි සීයා DM සෝමාවතී අත්තම්මා කමලාවතී අබේසිංහ ඇතුළු පින්කමට උදව් උපකාර කරපු කවුරුත් නමින් මියගිය ඥාතීන්ට මේ ඉන්න කවුරුත් නමින් ඔයාලා නමින් යම් ප්‍රාණකාරයෙක් මටත් පින් ලැබේවි කියලා බලාපොරොත්තු වෙත්නම් මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් කරමි අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. සාදු. ඒ වගේම මිය පරලෝකීය පරම්පරාගත ඥාතීන් වෙද මහත්මයාගේ වෛද්‍ය කටයුතු වලට උපකාර කරද්ද ඒ ඉෂ්ට දේවතාවුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින්කමට ආශිර්වාද කළපු ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සංගරුවනට ඒ වගේම මහමෙවුනාවේ සියලුම සංඝයා ලෝකවාසී සංඝයා වට්ටාරාම ශ්‍රී අරහන්තක මලියදේව රජ මහ විහාරී බාරකාර වෑවල සමිත ස්වාමීන් වහන්සේ නෙවුස්මියර ඉහළ ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ රතනසාර ස්වාමීන් වහන්සේ තුම්මුදුන වාලුකාරාම විහාරස්ථානයේ විහාරාධිපති මුදුල්ගම උචිත ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩමා වදාළ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සංගරුවනට ඒ වගේම සුජීවත්ව සිටින HR ප්‍රේමරත්න පියතුමාට කේ කාන්ති රණසිංහ මෑණියන්ට JMU පත්ම කුමාර පියතුමන්ට සහ චන්ද්‍රා කුමාරි මෑණියන්ට වසන්ති කුමාරි නිශාන්ති දීපිකා චමින්ද ප්‍රදීප් රන්දී වාසනා උදිත චන්දන ඩග්ලස් ශාන්ත යෝහන් නදීස් ඇතුළු සහෝදර සහෝදරියා පවුලේ ඥාති හිතවතුන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම වස්තුම් මාසයේම දිවාරෑ නොබලා උපස්ථාන කරන්න සම්බන්ධ වුණ ආයුසිලෝන් සමාගම සහ පුරාණ හිල වෙදගරට සම්බන්ධ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ පවුල්වල ඥාතීන් හිතවතුන්ට ඒ වගේම මේක බාරගත් දවසේ ඉඳලා පින්කම අනුමෝදන් වූ ධනේසා ජයකොඩි බිරිඳට එතුමිය ගොඩාක් මේ පින්කමට ශක්තියක් වුණා. ඒ පින්කම සඳහා සම්බන්ධ වූ එතුමියගේ ඥාති හිතේසි සෑම දෙනාට දනුදී අමාශාක්‍යයා සහ දිනායා රසාදී දියණියට ඒ පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. එතුමිය තව ඥාති සංග්‍රහයක් කළා. ඒ තමයි මෙහි ධර්ම දානයේ වෙලාවේදී බස් එකකින් මිනිස්සු බණහන්ඩත් මෙහෙට එහෙම නේද? බණහන්ඩ තමන්ගේ ඥාතින් කැඳෙව්වා. ගොඩාක් අය ධර්ම දාන වලට ඒ අය ගෙන්න ගත්තා. ඒ වගේම වට්ටාරාම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරයේ තරුණ බෞද්ධ සංගමේ විහාරස්ථ දායක සභාව සංගමිත්තා කුලංගන සමිතිය සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. උදෑසන දහනේ දහවල දානේ ගිහි පින්වතුන්ගේ ආහාර
තුම්මුදුන කබගමෝ ප්‍රදේශී පැමිණි පින්වතුන් හැම දෙනාටම සහ ඒ සඳහා මූලිකත්වයේගෙන කටයුතු කළ උදිත චන්දන මහත්මයාට තරංග කේටර්ස් අධිපතිතුමා ඇතුළු උපකාර කරපු සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. පරිස්කාර පූජාව සඳහා බොහෝ පින්වතුන් දායක වුණා. ත්‍රිපිටක පොත් කට්ටල සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. සේහස්නී ජයතිලක දියණිය සහ විමංශා සිරිවර්ධන දියණිය මේ පින් ධර්මාභෝධයට හේතු වාසනා වේවා. මල් සැරසිලි ඇතුළු සැරසිලි කටයුතු සඳහා උපකාර කරපු සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. සසුන්කිත අස්වද්දම සංවිධානයේ සභාපති ඉසුරු එරන්ද ජයතිලක මහත්මයා කිස්සිරි මහත්මයා ඇතුළු සමාජික පිරිසට ධර්මශාලාව ඇතුළත සැරසිලි කටයුතු කළ අසංක මහත්මයා ඇතුළු පිරිසට වස්සාන ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කිරීමට දුර බැහැර ඉඳලා පැමිණි අයට උදව් උපකාර කළ දැනුවත් කිරීම දුන් රූපවාහිනී අවකාශය ලබා දුන් සියලු දෙනාට පින් සිදු වේවා. සූර්ය බණ්ඩාර මහත්මයා ඇතුළු තූර්ය වාදක කණ්ඩායමේ සියලු දෙනාට පොල්ගහවෙල තුසාරි රංගායතනයේ නර්තන කණ්ඩායමේ සියලු දෙනාට ඒ දරුවන් ඒ ශිල්පීන් ඉතාමත් දක්ෂ විදියට පෙරහැර අලංකාර කළා. පින් අනුමෝදන් වේවා. දන්සැල් සැකසීම ඇතුළු අනෙකුත් කටයුතු සඳහා උපකාර කළ ඉඹුල්ගස් දෙනිය විශ්ව සංවිධානයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඉඹුල්ගස් දෙනිය හෙළවෙද ගෙදර ආයුෂි ලෝන් හර්බස් ඩ්‍රග්ස් පුජ්‍යලික ආයතනයට අනුබද්ධිතව සේවය කරන සේවක මහත්මීන්ට ඒ පවුලේ වල ඥාතීන්ට ප්‍රතිකාර ගන්න අයට මේ පින ඖෂධයක්ව නිදුක් නිරෝගී වේවා සසරින් එතර වේවා. තරුස දිල්නයන හිමදි පබසරා රුවාෂා රශාන්ති රනෝෂා අංජලි යන දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. අලව්වේ පදිංචි නිශාන්ත කුමාර ජයතිලක මහත්මයාට එම බිරිඳට දරුවන්ට ඒ වගේම රෝගාතුරව සිටින යූ එමලින් ජයතිලක මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. පැවිදි අපේක්ෂක අනගාരിക දරුවන්ට මේ පින් බලයෙන් සොඳුරු පැවිදි ජීවිතයේ ආරක්ෂා වේවා. ආහාර සකස් කිරීමට මහන්සි වූ උදව් උපකාර කළ සියලු දෙනාට බෝධි ඥාන සභාවේ උපස්ථාන කමිටුවේ සියලු දෙනාට පොල්ගහවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ලක්විරු ශ්‍රද්ධා විකාශන දායකත්වයේ සඳහා උපකාර කරන විමංශා සිරිවර්ධන චරිත් හේරත් කමනී සෙනවිරත්න පීඩී මුතුමැණිකා සහ කැස්බෑව ජල සම්පාදන මණ්ඩලයේ සේවක පිරිසට මේ පින් අනුමෝදන් වේවා. මීට මාස 4කට පෙර මියගේ හේමා කුලසිරි අත්තම්මාට ඒ ධර්ම දානයේ පින මේ පින්වතුන් අනුමෝදන් කරනවා. ඔක්තෝබර් 14 උපන් දිනයේ සමරන ඉසුලි දහම්යා දියණියට පින් අනුමෝදන් කරනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටින මඳුමී නිම්හාරා දියණියට අකේල් නිව්‍යාන් පුංචි පුතාට නිදුක් නිරෝගී දිගාසිරි අද මේ ධර්ම දානෙ දෙන පින්වතුන් මේ පින් අනුමෝදනාව කරන්නේ ඒ අත්තන්ට ධර්ම අවබෝධයටම මේ පින් හේතු වාසනා වේවා. සියලු දෙනාට මේ පින්කමට දුර බැහැර ළඟ ඉඳලා හෝ පැමිණි සියලු දෙනාට මම මේකයි කිව්වේ මේ කටින පින්කම ගොඩාක් ධර්ම දානෙට තමයි බර වුනේ. මාත් දැන් මේ පැයෙන් බණ කියලා යන්න ආවේ දැන් පැය එකමාරක් පැනලා. ඉතින් ඒ නිසා මේ චූටි දූල පුතාලා තරුණ දූල පුතාලා අම්මලා තාත්තලා වැඩිහිටියයි සියලු දෙනාට ඒ වගේම පොල්ගහවල දහං ස්ටුඩියෝ එක බාරව සිටින ඒ කැමරා කණ්ඩායම ශ්‍රද්ධා රූපවාහිනිය ගුවන් විදුලි ස්වේච්ඡාවෙන් වැඩ කරන දරුවෝ ගොඩාක් ඉන්නවා මේ ස්ටුඩියෝ එකේ කටයුතුත් එක්ක ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. මේ අම්මලා තාත්තලා වැඩිහිටිය අය දුර බැහැර ඉඳලා මේ හඬ ඇසෙන මායිමක රූපවාහිනියෙන් හරි දැකලා බලලා අනුමෝදන් වන සියලු දෙනාට ඕන් අනුමෝදන් වෙන්න ලස්සන පිනක් පිම්බර කටිනයක් සිද්ධ වුණා. ඒ පින සතුටින් අනුමෝදන් වේවා. ධර්ම දානේ පින අනුමෝදන් වේවා. දුක්ඛිත සංසාරයෙන් එතර වෙන්න අපි කාටත් වාසනාව ලැබේවා.
උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් කටින පින්කමේ අනුවසින් ඔබට සිත් වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සුපත් වේවා, සංසාර දුකින් අත් මිදේවා.